සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට අපි පහන්මී යුනිවර්සිටි ආයතනයට අපි සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලා ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දකින්න ඇති අපි AI for everyone කියලා පොඩි මිනි කෝස් එකක් අපි ස්ටාර්ට් කරනවා. ඉතින් මම කැමති විශේෂයෙන්ම අද දවස විශේෂයෙන්ම අද හා පුරා කියලා මේ පරණ අවුරුද්දේ අපි එකතු වෙන්නේ. ඉතින් අලුත් අවුරුද්දට නැවුම් බලාපොරොත්තුව සමගිය. ඒ කියන්නේ මේ පරණ අවුරුද්දේ අපි ඊළඟ අවුරුද්දට පය තියන්නේ තාමත්ම හොඳ විදිහට. මොකද අපි මේක ෂෙඩියුල් කරේ අද පරණ අවුරුද්දේ ඔයාලගේ නොනගතය අපි දන්නවා පුණ්‍ය කාලය ස්ටාර්ට් කරනවා 8යි ගානකට. ඉතින් අපි අද පරණ අවුරුද්දේ අපි මේ පාඨමාලාව ගැන කතා කරලා අලුත් අවුරුද්දේ 19 වෙනිදා ඉඳන් අපි ක්ලාස් එක ස්ටාර්ට් කරනවා. ඉතින් මුලින්ම මම හිතුවා අපි පොඩ්ඩක් මේ පහන්මී යුනිවර්සිටි කියලා කියන්නේ ඔයාලා සමහරට අලුත් වෙන්න පුළුවන්. සමහර කට්ටිය අපේ පාඨමාලා කලින් කරලා ඇති. ඉතින් මේක ඩිජිටල් යුනිවර්සිටි එකක්. එතකොට මම මෙතන වයස් භේදයෙන් ගත්තාම මට වඩා වැඩිමල් කට්ටියක් ඉන්න පුළුවන්, බාල කට්ටියක් ඉන්න පුළුවන්. අපි මේක AI for everyone කියලා අපි මේක ඇඩ්වර්ටයිස් කරේ. කිසිම වයස් භේදයකින් තොරව සියලුම දෙනාට අද AI කියන තාක්ෂණය කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් අපි ඒ නිසා තමයි අපි මේක මේ AI for everyone කියලා ඕනම කෙනෙකුට අවශ්‍ය දේවල්. දැන් හිතන්නකෝ අපි කණ්ණාඩියක් දාගත්තාම කොළපාට කණ්ණාඩියක් දාගත්තාම කොළපාට පේන. ඒ වගේ මේ අපි AI කියන කණ්ණාඩිය දාගත්තාම ඔබ ඇකවුන්ටන්ට් කෙනෙක්ද, ඩොක්ටර් කෙනෙක්ද, එහෙම නැත්නම් ඕනම ශේෂ්ත්‍රයක ඉංජිනේර් කෙනෙක්ද මොන ශේෂ්ත්‍රෙ හිටියත් පාට පේනවා මේ AI කියන කණ්ණාඩිය දාගත්තාම මම මොනවද මේ AI තාක්ෂණය කොහොමද මෙන්න මේ ඉන්ඩස්ට්‍රි එකට මේ ඩොමේන් එකට කොහොමද යොදවන්නේ කියලා ඔයාලට තේරෙනවා. අන්න ඉතින් ඒකයි දැන් අනිත් එක මෙතන පොඩි ළමනුත් ඉන්නවා. සමහර O level කරපු ළමයි ඉන්නවා. ඉතින් මේක ඇත්තටම වයස් භේදයක් නැහැ. මේක වයස් භේදයකින් තොරව අනිවාර්යයෙන්ම අධ්‍යයනය කළ යුතු විෂයපතයක්. මොකද ඉස්සරහට මුළු ලෝකයේම AI තාක්ෂණයෙන් තමයි දුවන්නේ. විශේෂයෙන්ම තව තාක්ෂණ දෙකක් තියෙනවා. ක්වොන්ටම් කම්පියුටිං and metaverse technology කියන මේ තාක්ෂණ තමයි ඉදිරියේදී එන්නේ. ඉතින් අපේ දුවා පුතාලා වැඩිහිටියෝ සියලු දෙනාම මේ AI තාක්ෂණය කියන එක ගැන අනිවාර්යයෙන්ම හොඳටම දැනගන්න ඕන. ඉතින් එහෙම නැතුව අපිට සර්වයිව් වෙන්න බෑ. දැන් අපි දන්නවා මානව පරිණාමයේදී අපි එක එක ස්ටේජ් වයිස් තමයි ආවේ. දැන් අපි ගල් යුගයේ හිටියා, ඊට පස්සේ ඩේර යුගයේ හිටියා, ඊට පස්සේ කාර්මික යුගයට ආවා, ඊට පස්සේ ගත්තාම ඊට පස්සේ නොලෙජ් ඉරකට ආවා, ඊට පස්සේ දැන් AI ඉරකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට දැන් මේ AI ඉරකේ සර්වයිව් වෙන්න නම් අපි මේ AI තාක්ෂණය කියන එකෙන් සන්නද්ධ වෙන්න ඕනේ. දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕනේ. හරි. එතකොට මම පහන්මී යුනිවර්සිටි එක ගැන කිව්වා. අපි ගොඩක් 2019 ඉඳන් අපි පොඩි කෝසස් මේ ආයතනය කරලා තියෙනවා. ඉතින් අපිට නෝබල් විෂන් එකකින් අපි මේක ස්ටාර්ට් කරලා තියෙන්නේ. අපි ගොඩක්ම ඉස්සරහට ඩිජිටල් යුනිවර්සිටි එකක් විදිහට අපි ගොඩාක් AI පැත්තේ වගේම ප්‍රොෆෙෂනල් ට්‍රේනින්ග්ස්, වෙන්ඩර් ට්‍රේනින්ග්ස්, විශේෂයෙන්ම AWS, Azure ගොඩාක් තියෙන ඔය සර්ටිෆිකේෂන්ස්. එතකොට අපි මෙන්න මේ ආයතනයේ ගොඩක්ම ફોකස් කරලා තියෙන මේ ප්‍රොෆෙෂනල් ට්‍රේනින්ග්ස් and වෙන්ඩර් ට්‍රේනින්ග්ස්. ඊට පස්සේ ගත්තාම මේ AI අලුත්ම ට්‍රෙන්ඩින් ටොපික්ස් ඒවා ගැන අපි සාකච්ඡා කරන්න තමයි මේක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මේක ෆිසිකල් නැද්ද මේක ලොකේෂන් එකක්. ඇත්තටම මම මෙතන වයස් භේදයකින් තොරව ඔයාලා අපි ඉගෙන ගද්දී අපිට දරුවෝ ඔයාලා. කියන්නේ ඔයාලා වයස් භේදයකින් අවුරුදු 40 45 වෙන්න පුළුවන්, අවුරුදු 20 25 වෙන්න පුළුවන්. අපිට දරුවෝ ඔයාලා මේ ක්ලාස් එකේදී. ඒ නිසා මම ඔයාලට දුවේ පුතේ කියලා කතා කරන්නම්. එතකොට දුවේ පුතේ මෙතන මේ දැන් ඔයාලා මේ දැන් මොනවද කියන්නේ කියේ දැන් ඒජ් එකකින් තොරව මේක ඉගෙන ගන්න ඕනේ. ඒතකොට අපි සාමාන්‍ය ඉස්සරහට පහන්මී යුනිවර්සිටි එකේ ගොඩාක් වෙන්ඩර් ට්‍රේනින්ග්ස්, ප්‍රොෆෙෂනල් ට්‍රේනින්ග්ස් මම කිව්වා. විශේෂයෙන්ම ගත්තාම දැන් තියෙනවා CEH ඒ කියන්නේ හැකින් සම්බන්ධ තියෙන සර්ටිෆිකේෂන්ස්. ඊට පස්සේ ක්ලවුඩ් කම්පියුටිං සම්බන්ධ ගත්තාම AWS, ඊට පස්සේ ගත්තාම Google Cloud, ඒ වගේ දේවල් පිළිබඳව ඉගෙන ගන්න. ඊට පස්සේ අනිත් දේ තමයි AI.
AI තාක්ෂණය ඉගෙන ගන්න අපි පටන් ගන්නවා අද ඉඳන් ඇත්තටම මේ අලුත් අවුරුද්දේ ඊළඟට පටන් ගන්නවා අලුත් අවුරුද්දේ ඉඳන් ස්ටාර්ට් එක මූලිකම අදියර ගත්තාම දැන් මෙතන මුලින්ම ප්‍රෝග්‍රෑමින් කියනවා දන්නේ නැහැ. ඒතකොට අපි මේ ප්‍රෝග්‍රෑමින් ගැන කතා කරන්නේ ඕනම කෙනෙකුට තේරෙන AI මොකක්ද කියලා තමයි අපි මේ අද කතා කරන්න යන්නේ මේ පරණ අවුරුද්දේ. හැම දෙනෙකුටම අවශ්‍ය වෙනවා. හැම දෙනෙකුටම මේක වැදගත් වෙන පාඨමාලා මේ පොඩි කෝස් එකක් මිනි කෝස් එකක් සති 6ක. ඉතින් පාඨමාලාව ගැන කිව්වොත් සති 6යි සතියකට පැය 4ක් අපි මේ පාඨමාලාව කරනවා සතියට සෙනසුරාදා සහ ඉරිදා. ඊට පස්සේ පැය 24ක් සම්පූර්ණ පාඨමාලාව පැය 24ක්. එතකොට අපි ඔයාලට සිලබස් එක ෂෙයා කරලා තියෙනවා මොනවද අපි මේ පාඨමාලාවේදී කතා කරන්නේ විශේෂයෙන්ම AI කියන්නේ මොනවද ඊට පස්සේ AI තාක්ෂණය මොනවද කරන්න පුළුවන් අපි සාමාන්‍ය ජීවිතේ මොනවද පාවිච්චි කරන ටූල්ස් මේ එදිනෙදා ප්‍රොඩක්ටිවිටි එක වැඩ කරගන්න ඊට පස්සේ මේ AI තාක්ෂණයේ ඇප්ලිකේෂන්ස් එක ඩොමේන්ස් වලට මොනවද අපිට ඇප්ලයි කරන්න පුළුවන් ඊට පස්සේ AI තාක්ෂණය තවදුරටත් ඉගෙන ගන්නවා නම් මොනවද තියෙන රිසෝසස් ලංකාවේ වගේම පිටරට කොහොමද මේවට තියෙන ඉල්දුම සහ කොහොමද මේ රැකියාවක් ඒ කියන්නේ AI තාක්ෂණයෙන්ම පාවිච්චි කරලා AI ඉංජිනේර් කෙනෙක් විදිහට data scientist කෙනෙක් විදිහට එහෙම නැත්නම් machine learning DevOps ඉංජිනේර් කෙනෙක් විදිහට කොහොමද ඔයාලා ඉස්සරහට යන්නේ ඔක්කොම ගැන අපි මේ පාඨමාලාවේදී කතා කරනවා පොඩි පාඨමාලාවක් නමුත් ඉතාමත්ම වැදගත්. එතකොට beginner level එකේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද දැන් සිවිල් ඉංජිනේර් කෙනෙක් වෙන්න පුළුවන් මෙකැනිකල් ඉංජිනේර් කෙනෙක් වුණා ඕනම ඉංජිනේර් කෙනෙක් ડોක්ටර් කෙනෙක් ඒ හැම දිනාටම මේ පාඨමාලාව වැදගත් කණ්ණාඩිය දාගන්න. මේ කණ්ණාඩිය දාගත්තාම ඔයාට ලෝකේ ඉතාමත්ම වෙනස් චිත්‍රයකින් බලන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි දන්නවා දැන් AI කියන දේ අපි දන්නවා දැන් ගොඩාක් කතා කරලා තියෙනවා. දැන් ට්‍රිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රි එකක්. හරිද? ට්‍රිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රි එකක් දැන් ගිය ආණ්ඩුවේ කතා කරා 1 බිලියන් රුපීස් වෙන් කරා AI වෙනුවෙන් රිසර්ච් වෙනුවෙන්. ඒතකොට දැන් මේ ලෝකෙම කතා වෙවි යන්නේ මේ AI කියලා. ඒතකොට දැන් ඉන්දියාව ඛනිජ තෙල් වලින් මැද පෙරදිග හොයනවට වඩා සල්ලි හොයනවා IT වලින්. හරිද? ඒතර IT කියාගෙන ඉන්දියාව දැන් ලෝකේ ප්‍රබලම රටක් වෙන්න යනවා දැන් ඉස්සරහට ඉන්දියාව. එතකොට දැන් අපි IT වලට අපේ සිලබස් උනත් IT ඉන්ක්ලූඩ් කරේ ගොඩක් පහුවෙලා. ඉතින් දැන් මම දැක්කා අලුත් ප්‍රතිසංස්කරණවල grade 9 ඉඳන් AI උගන්වන්න යනවා. O level A level වලට AI සබ්ජෙක්ට් එකක් විදිහට ඉතාමත්ම හොඳයි. අනිවාර්යයෙන්ම වෙන්න ඕන දෙයක්. ඉතින් දැන් පාඨමාලාව ගැන මම පොඩි විස්තරයක් කිව්වා. අන්තිමට මේ පාඨමාලාව කරපුවම ඔයාලට E certificate එකක් හම්බ වෙනවා. ඒතකොට මොකක්ද දුවේ පුතේ E certificate එකක් කියන්නේ? මේක ඔයාලට වැදගත්. ඔයාලට LinkedIn කියන සමාජ ජාලයේ එහෙම නැත්නම් Facebook එකේ ඔයාලට පුළුවන් මේක ෂෙයා කරන්න. මම මේ වගේ මිනි කෝස් එකක් කරා කියලා. ඒක සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා Udemy කියලා තියෙන platform එකක් Udemy කියලා. දැන් සාමාන්‍යයෙන් ඒකේ ගුරුවරු කරපුවාම කෝස් එකේ certificate එකක් දෙනවා. ඒක ඔයාලට හරි වැදගත් මේ මොකක් හරි තමන් ඉගෙනගත්තු දෙයක් ඒක ස්කිල් එකක් විදිහට තියාගන්න. ඒක LinkedIn වල ෂෙයා කරන්න පුළුවන්. හරිද? හරි. දැන් අතන පාඨමාලාව ගැන මම ඔයාලට දල වශයෙන් හැදින්වීමක් කරා. ඉතින් දැන් පාඨමාලාවක් කිව්වට හැමතැනම පාඨමාලා තියෙනවා. එතකොට ඇයි මේ පාඨමාලාව ඔයාලා අපෙන් කරපුවාම මේ මොකද වැදගත්? මොකද දැන් මේක දැනුම ගන්න නම් ඒ දැනුම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් ඔයාලට මේ දැනුම දෙන්න ඕන. හරිද? එතකොට දැන් මම ගත්තාම මම ගැන පොඩ්ඩක් හැදුන්නොත් එහෙම විනාඩි දෙකකින් විතර මම SLTC Research University එකේ Data Science Department එකේ Department Head ඒ වගේම මම WSO2 Virtusa Lancome John Case වගේ reputed companies වල මම IT professional කෙනෙක් විදිහට විශේෂයෙන්ම engineer කෙනෙක් සහ consultant කෙනෙක් විදිහට වැඩ කරලා තිනවා. ඒ වගේම ලංකාවේ බොහෝ universities වල මම full time සහ visiting lectures කරලා තිනවා. එතකොට NIBM, ESOFT ඊට පස්සේ Univatech ඒ වගේ ගොඩාක් කැම්පස් වල ICBT ඔය ගොඩාක් යුනිවර්සිටිස් වල මම guest lecturer කෙනෙක් විදිහට ඒ වගේම visiting lecturer කෙනෙක් විදිහට full time lecturer කෙනෙක් විදිහට lectures කරලා තියෙනවා. ඉතින් මේක අපේ startup university එකක්. ඉතින් අපේ මේ course එකේ සම්පත්දායකයා. ඒ කියන්නේ මේ course එකට ඔයාලට දැනුම දෙන ගුරුවරයා. තාමත්ම හොඳ ගුරුතුමෙක් එතුමා Virtusa කියන ඔයාලා දන්නවා ලංකාවේ ලොකුම software company Virtusa.
ඒතර මේ වර්ජසා කියන කම්පැනි එකේ සීනියර් AI ඉන්ජිනියර් කෙනෙක් තමයි ඔයාලට මේ දැනුම දෙන්නේ. හරිද? සීනියර් AI ඉන්ජිනියර් කෙනෙක් තමයි දැනුම දෙන්නේ. ඒ වගේම එතුමා සර්ටිෆයිඩ් AI ඉන්ජිනියර් කෙනෙක්. එයා AI සම්බන්ධ සර්ටිෆයිඩ්. ඒ කියන්නේ වෘත්තීය ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් එක හදාarලා තියෙනවා. ඒ වගේම ගත්තාම මෙයා ගොඩක් AI සම්බන්ධ ගොඩක් කමියුනිටි ස්පීච් කරනවා. ඊට පස්සේ රිසර්ච් ප්‍රොජෙක්ට් මෙන්ටර් කරනවා. ඒ වගේ දේවල් ගොඩාක් කරන රටවල් ගණනාවක සෙෂන්ස් කරලා අත්දැකීමක් තියෙන ගුරුවරයෙක් තමයි අපි ඔයාලට මේ සම්පත් දායකත්වයේ සඳහා ලබලා තියෙන නිසා අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ දැනුමක් මේ අපේ විදුර සර්ගෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් අද අපි සාකච්ඡාව ඇත්තටම මම පොඩක් පොඩ්කාස්ට් එකක් විදිහට කරන්න හිතුවා. මම පොඩි සාකච්ඡාවක්. ඒ කියන්නේ මේ විදුර අපේ සම්පත්දායක ගුරුතුමත් එක්ක පොඩි සාකච්ඡාවක් කරන්න හිතුවා. ඒතකොට මේ සාකච්ඡාවෙන් ඔයාලට දැනුම උකහා ගන්න පුළුවන් මේ මොනවද මේ අපි කතා කරන්න යන්නේ, මේ පාඨමාලාව ඇයි වැදගත් වෙන්නේ, මොකද්ද මේක කියලා. හරි විදුර සර් අපිට කියන්න දැන් මේ AI කියලා කිව්වට දැන් සමහර කට්ටියන්ට මේක නිකම්ම අකුරු දෙකක්. AI කිව්වහම මොකද්ද මේ සමහර කට්ටිය අහලම තියෙනවා මොකද්ද කියලා දාන්න. එතකොට දැන් මේකේ දැන් අපි මිනිහෙක් ගත්තාම මිනිහෙක්ගේ මේ අතපය එහෙම උස්සරනේ අපි නැමෙනවා මේ හැමදේම කරනවා. එතකොට මේ අපේ බොඩි එක අපේ ශරීරය ගත්තාම ඒක අපිට පුළුවන් ඒක වෙනම බොඩි එක තාක්ෂණය කියලා අපි කියනවා. එතකොට අපේ හරියට රොබෝ කෙනෙක් විදිහට අපේ මේ සාමාන්‍ය වැඩපළ කරන එක අපිට රොබෝ කෙනෙක් හදලා කරන්න පුළුවන්. ඒ වගේම පුතේ දුවේ අපේ තියෙන මේ ඔළුව නිකන් සොෆ්ට්වෙයාර් එකක් වගේ නේ. අපේ ඔළුව තියෙනවා. ඒතකොට මේ ඔළුවෙන් කරන වැඩත් අපිට පුළුවන් අපි කියන මිමික් කරනවා කියලා කියන අනුකරණය කරලා ඒ විදිහට අපි AI තාක්ෂණය පාවිච්චි කරලා අපි වෙනම සොෆ්ට්වෙයාර් විදිහට හදනවා. එතකොට මෙතන මේ robotic solutions සහ අපි මොලේ වැඩ කරලා යූස් කරනවට අපිට cognitive solutions කියලා. එතකොට robotic solutions සහ cognitive solutions තියෙනවා. අපි විදුරසයගෙන් අහලා බලමු මේ විදුරස අපිට මේ ඔබතුමාගේ එක්ස්පීරියන්ස් වලින් අපිට කියන්නකො මේ cognitive solutions කියන එක. කොහොමද ඔබතුමාගේ අත්දැකීම් වලින් එතකොට මේ ලෝකේ කොහොමද ඔයාට මේ දැනෙන්නේ මොනවද තියෙන මේ හදලා තියෙන ඔය AI models එතකොට AI වලින් හදලා තියෙන අපේ ඔළුව වගේ වැඩ කරන softwares මොනවද අපි පොඩ්ඩක් අපේ දරුවන්ට කියලා දෙමු. ඔව් සල්ලාම මම ඇත්තටම මේ ස්තුතිවන්ත වෙනවා මෙතෙන්ට ආපු හැමෝටම මේ සෙෂන් එකට ආපු හැමෝටම good evening. ඒ වගේම සුචිත් ඒ වගේම අනිත් අයටත් ස්තුතිවන්ත වෙනවා මේක සෙෂන් එක කරන්න පුළුවන් වුණාට يعني ඕගනයිස් කරන්න පුළුවන් වුණාට අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ AI කියන එක. ඔයාලා හැමෝම අහලා ඇති AI කියන වචනේ ගොඩක්ම කියන්නේ ඇත්තටම මේක හයිප් වර්ඩ් එකක් කියලා අපි කියනවා. AI කියන එක හැමතැනම අපිට අහන්න හම්බ වෙන වචනයක්. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියන එක තමයි ඇත්තටම නම කියලා අපිට සිංහල පරිවර්තනයේ තියෙන්නේ. හැබැයි ඔක කෘත්‍රිම බුද්ධිය කියන එකටත් වඩා ඕක ඇත්තටම ඒකේ AI කියන එකේ මූලික අදහස් තමයි අපි මිනිස්සෙක් විදිහට අපි සාමාන්‍ය එදිනදා ජීවිතේ වගේම අපිට කරන්න පුළුවන් මොන හරි දෙයක් තියෙනවා නම් ඒක අපි මැෂින් එකක් කරා හෝ ඒ කියන්නේ අපි කියනවා මැෂින් එකක් කරා අපි ඒ කරන කාර්යම අපිට ඒක කියන්නේ සමහර වෙලාවට ඔයාලට දැකලා ඇති ඔටෝමේෂන් දැකලා ඇති. කියන්නේ මොකක් හරි ක්‍රියාවක් තියෙන ඒ ක්‍රියාව මැෂින් එකෙන් තමයි හැමතිස්සෙම කරන්නේ. කියන්නේ අපි වෙනුවෙන් මැෂින් එක අපි කරලා දෙනවා. එතකොට AI කියන concept එක ගොඩක් ලොකු concept එකක්. AI කියන එක ඔයාලා දැනට හිතාගන්න. ඔයාලා කරන එදිනදා ජීවිතය කරන කිසිම මොනෑම හෝ ක්‍රියාවක් මැෂින් එකකට ඒ ක්‍රියාවම හොඳට කරන්න පුළුවන් නම් අපි දැනට ඒක අපි හිත හඳුන්වමු කෘත්‍රිම බුද්ධියේ වෙන ප්‍රධාන හරයකට කියලා. ඇත්තට මේක විවිධ පැහැදිලි කිරීම් තියෙනවා. එතකොට 1956 තමයි මේ කෘත්‍රිම බුද්ධිය කියන එක ලෝකෙට බිහි වුණේ. එතකොට ඒකත් එක්ක machine learning, deep learning ඊට පස්සේ දැන් machine learning, deep learning එක ගොඩක් algorithm develop වුණා. එතකොට අපි කියනවා පින්තූරත් එක්ක කියන්නේ images එක්ක algorithm හදලා අපිට images වල මොනවද තියෙන්නේ කියන එක analyze කරන්න පුළුවන් වුණා විද්‍යාඥයන්ට. ඒ කියන්නේ researchers. ඒ වගේම අපි කතා කරන භාෂාව අපිට ඇහෙන ශබ්ද ඒවත් එක්ක ඒවා ඇනලයිස් කරලා අපිට එක එක දේවල් සොලියුෂන් දෙන්න පුළුවන්.
එතකොට මේක තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා අපිට දැන් 2017 18 කියන්නේ 2017 ඉඳන් 20 දක්වා වෙච්ච කියන්නේ අපි කියනවා ජෙනරේටිව් AI ඔයගොල්ලෝ අහලා ඇති. ඒකට ඒකත් එක්ක දැන් AI කියන එක දැන් ගොඩක් දියුණු වෙනවා. දැන් ඔයාලා සමහරලාට යූස් කරලා ඇති chat GPT ගොඩක් ප්‍රසිද්ධ ටූල් එකක්. හරි. ඔයාලා ඒක යූස් කරලා සමහරලාට ඊමේල් එකක් තියාගන්න ඇති. සමහරලාට ඔයාලට මොකක් හරි රචනාවක් තියාගන්න ඇති. මොකක් හරි පොඩි දේවල් කරගන්න ඇති. හරි. එතකොට ඔයාලට දැන් AI කියන එකේ ඔයාලට මම අර කිව්වේ සරලම අදහස. උදාහරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට යූස් කරන්නේ සාමාන්‍යයෙන් හිතන්න ඔයාලට බල්ලෙක් ඉන්නවා. එතකොට බල්ලා ලව්ව ඔයාලට ඕනේ මම මේ කියන්නේ නැතන මැෂින් ලර්නින් කියන concept එකේ අර්ථය කියන්නේ. මොකද ඒක AI කියන මෙහෙ ලොකු දේ ඇතුළ පොඩි දෙයක්. මොකද මේ මැෂින් ලර්නින් concept එක හරහා තමයි AI කියන එක මුල් කව වෙන්නේ. ඉතින් දැන් ඔයාලට බල්ලෙක් ඉන්නවා. අපි බල්ලාට අපි දැන් මොකක් හරි මේ ස්ටික් එකක් විසික් කරාම ෆෝටෝ විසික් කරාම අපි බල්ලාව ට්‍රේන් කරන්න ඕනේ ඒ ස්ටික් එක දිහාට දුවලා ඇවිල්ලා ආපහු ඒක අරන්. එතකොට ඒක මේ අපිට බල්ලාව කියන්නේ මේ සමහරලාට අපිට බල්ලා පුහුණු කරන එක ක්‍රම තියෙනවා. ඒ කියන්නේ බල්ලාට අපි ගිහිල්ලා පෙන්නන්න හදනවා. මේ විදිහට තමයි කරන්න ඕනේ. නැත්තම් අපි බල්ලාට ඒ වැඩේ කරොත් එimhe අපි රිවෝඩ් එකක් දෙනවා. මොකක් හරි මොකක් කන දෙයක් දෙනවා. කන්න ආස දෙයක් මස් කෑල්ලක් හරි. ඒ කියන්නේ එක ක්‍රම තියෙනවා. මේ බල්ලාව ට්‍රේන් කරන්න. එතකොට අපි ඇත්තටම කරන්නේ මැෂින් එකකට අපි ට්‍රේන් කරනවා අපිට කරන්න ඕන වැඩේ කරගන්න. එතකොට මැෂින් එකට පුළුවන් අපි වෙනුවෙන් මේ වැඩේ කරන්න. ඒ සරල අදහස් තමයි හැමතැනම ඉන්ඩස්ට්‍රිය දුවන්නේ. එතකොට මේක ඇත්තටම අර අපි කියන්නේ ඒ කියන්නේ ලොකු අපසරියක් තියෙනවා. හරිද? එතකොට දැන් ඔයාලා තව උදාහරණයක් ගත්තොත් එහෙම පොඩි ළමයෙක් ගත්තොත් ඉපදිච්ච පොඩි ළමයෙක් එයා ඇවිදින්න පුරුදු වෙනකොට ඉස්සල්ලාම එයාට ඇවිදින්න බෑ. සමහරලාට ඇවිදින්න හදද්දි වැටෙනවා. ඒ කියන්නේ එයාට ඇවිද ගන්න තේරෙන්නේ. එතකොට අපි ටික ටික තමයි ඒ කියන්නේ වැටිලා අන්තිමට ඇවිදින්න පටන් ගන්නවා. එතකොට ඒ වගේ තමයි මැෂින් එකකුත් ට්‍රේන් වෙන්නේ. මැෂින් එකකුත් පුරුදු වෙන්නේ ඒ. ඒතර ඒ වගේ concept එකක් තමයි මේ හැමතැනම දුවන්නේ. මම ඊට පස්සේ මේ සුචිත්සා කී ප්‍රශ්නට යොමු වෙන්න cognitive functions කියන්නේ මම ඇතරම මේ ජර්නි එක ඇතුළත මම Hanson Robotics Private Limited එකේ ඔයාලා අහලා ඇති සොෆියා රොබොට් කියන හරි. එතකොට සොෆියා රොබොට් ඩෙවලොප්මන්ට් ටීම් එකට මම ලීඩ් මැෂින් ලර්නින් ඉංජිනේර් කෙනෙක් විදිහට 2022 ජොයින් වුණා. එතකොට අපි එතන කරේ cognitive service. ඒ කියන්නේ cognitive function එකක් අපි සිමුලේට් කරලා අපි බැලුවා කොහොමද වැඩ කරන්නේ කියලා. මොකද අපිට තිබ්බ ප්‍රධානතම අභියෝගය තමයි සොෆියා රොබෝ අපිට ඉන්නවා. කියන්නේ humanoid ඉන්නවා. අපිට ඕන වුණා ඉන්ටෙලිජන්ට් මයින්ඩ් එකක් ක්‍රියේට් කරන්න. එතකොට අපි ඒක ඇත්තටම රිසර්ච් ටීම් එකක් විදිහට අපි ඒක බැලුවේ. එතකොට ඒ cognitive function එකක් ක්‍රියේට් කරද්දී අපිට ලොකුම අභියෝගය තමයි කොහොමද මැෂින් එකක් අපි විදිහට හිතන්නේ කියලා. දැන් අපි ඇත්තටම ගත්තොත් මිනිස්සෙක් ගත්තොත් උදාහරණයක් විදිහට ගත්තොත් අපි යම්කිසි දෙයක් කරන්න යද්දී දැන් අපි මොකක් හරි සොසයිටි එකේදී අපි දන්නවා අපි මිනිස්සුත් එක්ක කතා බහ කරනවා. අපි දන්න යාළුවෝ ඉන්නවා. එතකොට අපි හොඳටම දන්න යාළුවොත් ඉන්නවා. හොඳටම දන්නේ නැති යාළුවොත් ඉන්නවා. වැඩි කැමති නැති යාළුවොත් ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය සමාජය කියන්නේ. එතකොට හිතන්න ඔයා මොකක් හරි ඒවා කාමරයක් ඇතුළේ ඉදිද්දි තව මිනිස්සෙක් ඇතුළට එනවා. ඔයා තව කවුරු හරි කාත් එක්ක කතා කර කර ඉන්නවා. අපි මිනිස්සු විදිහට අපි මිනිස්සු සත්තු ඒ වගේම පරිසරයේ තියෙන දේවල් ගැන අපි කියන එකට concept එකක් අපි හිතන් ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි දැක්කොත් හිතන්න දැන් අපි අහස දිහා දැක්කම අපි හිතන්නේ අහස නිල් පාටයි. දැන් අහස සෞම්‍ය. ඒ කියන්නේ අපි ඒක emotion feeling එකක් කියන් ඉන්නේ. ඒ වගේ මිනිස්සෙක් දැක්කොත් ඒ මිනිස්සයා හොඳට කතා බහ කරනවා නම් හොඳට යාළුකමින් ඉන්නවා නම් අපි හිතනවා මෙයා හොඳ මිනිස්සෙක්. මෙයා දකිද්දි මට හොඳ එනර්ජියක් තමයි. මේ හොඳ මිනිස්සෙක්. අපි තමරලාට hina වෙලා කතා කරනවා. සමහර මිනිස්සු ඉන්නවා එහෙම කතා කරන්න කැමති නෑ. කියන්නේ ටිකක් නරක වැඩ කරනවා. එතකොට ඒ වගේ මිනිස්සුත් දැක්කම කියලා අපි ඒකට කියනවා දැක්ක ගමන් එන ඉම්ප්‍රෙෂන් එක. මේ දැක්ක ගමන් එන ඉම්ප්‍රෙෂන් එක රොබෝට් වලට ඇත්තටම නෑ. ඕක තමයි තිබ්බ ප්‍රධානම අභියෝගය cognitive function එකක් හදද්දී. මොකද අපි මැෂින් එකකට මොකක් හරි දැන් හිතන්න උදාහරණයක්. අපි මැෂින් එකකට අපි කියනවා හරි ඔයා මෙන්න මේ කතාව මෙන්න මේ මංගාව මෙන්න මේ වගේ තියෙනවා රචනාවක්. ඔයා රචනාව කියවන්න. ඔයා රචනාව ශබ්ද නගා කියවන්න. ඒතර මැෂින් එකේ වැඩේ කරනවා. සමහරලාට පළවෙනි සැරේ පැටලෙනවා ඊට පස්සේ දෙවෙනි සැරේ හරි කරනවා හොඳට ඇද කියන්නේ ඊට පස්සේ කොහොම හරි වැඩේ කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කරන වැඩේ අර අපි කියන්නේ
මනුස්ස සමාජයක් ඇතුළත ඒක අහන් ඉදිත් ඒක ෆීල් වෙනවා. ඒ කියන්නේ ඒක දැනෙනවද මනුස්සෙක්ට? ඒක තමයි ලොකුම කතාව. ඒක ලොකුම අභියෝගය. එතකොට මේක හියුමනොයිඩ් වලට විතරක් නෙමෙයි ගොඩක් ඉන්ඩස්ට්‍රි වල දැන් ඇත්තටම කියනවා නම් AI කියන එක සුචිත්සා කිව්වා වගේ මේක යුනිවර්සල් ටූල් එකක්. එතකොට යුනිවර්සල් ටූල් එකක් කියන්නේ මේක නිකන් කන්නඩි දෙකක්. එතකොට මේක හැම තැනටම යොදන්න පුළුවන් දෙයක්. එතකොට කොග්නිටිව් ෆන්ක්ෂන් වල අපිට ලොකුම අභියෝගය තමයි කොහොමද අපි මේක මිනිස්සු අතර අපි මේක කියන්නේ යොදද්දි කොහොමද මේක අපි අර්ථවත් විදිහට යොදාගන්නේ කියන්නේ. දැන් අරක තමයි උදාහරණයක්. අපි දැන් මිනිස්සු කීප දෙනෙක් ඉදිද්දි තව මිනිස්සෙක් අපි කාමරයක් ඇතුළට එනවනම් අපි මේ මිනිස්සයා හොඳටම දන්නවනම් අපි දැක්ක ගමන් දන්නවා මේ මිනිස්සයා එන්නේ කියලා. හැබැයි රොබෝ කෙනෙක් තිබ්බම රොබෝට එහෙම තේරෙන්නේ නැහැ. එතකොට රොබෝට අර ඒ කියන්නේ අර ඒ වගේ සංවේදනයක් දැනෙන්නේ. අපි ඒකට කියනවා සංවේදනය කියලා. ඒතරේ සංවේදනය කියන කාරණේ කොග්නිටිව් ෆන්ක්ෂන් වල ඒ කියන්නේ ගොඩක් සැලකිලිමත් යුතු කාරණා. එතකොට අපි කොග්නිටිව් සර්විස් ගැන තවදුරටත් කතා කරද්දී මෙතනදී ඇත්තටමයි බලන්නේ අපි මොකක් හරි කාර්යයක් කරලා දැන් බලනවා මොකක් හරි කාර්යයක් ස්ටාර්ට් කරන ඉඳන් එන්ඩ් කරන දක්වා අපේ සාමාන්‍ය මිනිහෙක්ගේ මොලේ අපි දන්නවනේ මිනිහෙක්ගේ මොලේ අපි මොකක් හරි දෙයක් අඳුරගත්තම මේක මොකක්ද ඊට පස්සේ මේක කොයි වගේ ප්‍රශ්නයක්ද? ඒතර මේ ප්‍රශ්නෙට මොනවද සාධක තියෙන්නේ? ඊට පස්සේ මේ සාධකත් එක්ක හරි. එහෙනම් මම මේකට මේ වගේ දෙයක් තමයි මම පිළිතුර විදිහට ගන්න ඕනේ කියලා අපි හිතන පැටර්න් එකක් තියෙනවා. එතකොට හිතන පැටර්න් එක මිනිස්සෙක් හිතන විදිහටම අපි රොබෝ කෙනෙක්ට ඔය හිතන්න සලස්වන එක තමයි අපි මේ කොග්නිටිව් සයන්ස් එකේ ස්පෙෂලි කරන්නේ. එතකොට අපි ඒක විශේෂයෙන්ම කරනවා කොග්නිටිව් සයන්ස් එකේදී අපි කරන්නේ අර අපි මිනිස්සෙක් හිතන විදිහට රොබෝ කෙනෙක්ගේ ඒ තියෙන මේ අර හිතන පැටර්න් එක අපි දෙනවා. ඒ හිතන පැටර්න් එක දැන් හැඟීම් සංවේදන එක තමයි අපි දැන් මෙතනදී ඉම්ප්ලිමන්ට් කරන්න යන්නේ. එතකොට දැන් ඔයාලා හිතන ඇති දැන් මේ හියුමනොයිඩ් එක මේ රොබෝලස්ත් එක්ක එන එකයි අපි මේ එදිනදා දැන් ওই chat GPT වගේ ඒව දෙක එකක්ද නෑ. මෙහෙම දෙයක් තියෙනවා. අපි AI කියන එක කොටස් තුනකට බෙදනවා. අපි කියනවා එක පළවෙනි එක තමයි artificial narrow intelligence. ඒකේ තේරුම තමයි අපි එදිනදා ජීවිතේ දකින්න හම් වෙන කියන්නේ දැන් හිතන්න කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, ඊට පස්සේ මැනුෆැක්චරින් කර්මාන්ත, ඊට පස්සේ අධ්‍යාපනය, ඊට පස්සේ බැංකු කටයුතු. ඒ වගේ තියෙන ඉන්ඩස්ට්‍රීස් වල අපි මොන හරි ප්‍රශ්න විසඳන්න AI යූස් කරනවා නම් ඒවට කියනවා artificial narrow intelligence. ඇත්තටම කියනවා නම් ඔයාලා දකින්න හම් වෙන හැම ටූල් එකක්ම ඔය narrow intelligence තමයි. ඒ කියන්නේ ඔයාලා chat GPT වලට එහයින් ඔයාලා ඇත්තටම දැකලා ඇති ඔය Facebook ඊට පස්සේ LinkedIn මේ ඔයාලා Google Meet එකේ ඉන්නවනම් ඔයාලට පේනවා ඇති ඔයාලගේ දකුණු කෙළවරේ පෑනක් වගේ ලකුණක් තියෙනවා. ඒක වාට ඇත්තටම එතන පාවිච්චි වෙන්නේ AI මොඩල් එකක් අපිට ඔන්න සමරි එකක් වගේ ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ දකින්න ඔයාලා extension AI extension model extension ඔක්කොම narrow intelligence වලට තමයි අයිති වෙන්නේ. දෙවෙනි පාර්ට් එක තමයි artificial general intelligence. artificial general intelligence කියලා කියන්නේ දැන් මැෂින් එක තව මැෂින් එකක් ක්‍රියේට් කරන්න. ඒ වගේම මැෂින් එකක් තව මැෂින් එකක් ඇනලයිස් කරන්න. එතකොට ඒ වගේ ඇඩ්වාන්ස්මන්ට් එකකට අපි කියනවා artificial general intelligence කියලා. මේ අවස්ථාව වෙද්දී ඇත්තටම අපිට ඒ කියන්නේ AI මොඩල් එකකට හෝ ඒ කියන්නේ AI මොඩල් එකක් තියෙන රොබෝ කෙනෙක්ට පුළුවන් තව AI මොඩල් එකක් ක්‍රියේට් කරනවා වගේම තව කියන්නේ කියන්නේ අපි කියන්නේ දැන් ඔයාලා දැන් අහලා සමහර වෙලාවට කීප දෙනෙක් මෙතන අහලා ඇති AI agent කියලා AI agentic framework කියලා concept එකක් දැන් වර්තමානයේ යනවා. ඒක ගැනත් මම මගේ course එකේදී ඔයාලට අනිවාර්යෙන් කියලා දෙනවා. මුල සිට අගට බය වෙන්න එපා. එතකොට මෙතනදී වෙන්නේ AI agent කෙනෙක් ඉන්නවා. නැත්නම් AI agent team කෙනෙක් team එකක් ඉන්නවා. එතකොට එයාලා self evaluate කරන ගමන්ම එයාලා අපේ තියෙන මොන හරි කාර්යයක් තියෙනවනම් ඒ කාර්ය කරනවා. ඒ වගේම එයා තව ඒජන්ට් කෙනෙක්ට කියන මේ දේ කරන්න කියලා. එතකොට එයාලා සුපර්වයිස් කරන අනිත් AI ඒජන්ට්ස්ලා. ඒතකොට දැන් ඇත්තටම අපි artificial general intelligence කියන දේට අපි ඇත්තටම මේ කියන්නේ සම්පූර්ණයෙන්ම shift වෙලා නැහැ. හැබැයි ඒක දැන් ටික ටික වර්ධනය වෙගෙන තමයි. තුන්වෙනි එක තමයි artificial super intelligence. ඒතකොට මේක ඇත්තටම ඔයාලා ෆිල්ම් වල දැකලා තියෙන level එකේ AI එක තමයි. ඒ කියන්නේ සමහරලාට ඔයාලා Terminator ඊට පස්සේ AI කියලා ෆිල්ම් ඒ කියන්නේ මේ වගේ ෆිල්ම්ස් දැකලා ඇති. ඒතර මේ වගේම ඇත්තටම ටිකක් අර අපි කියන්නේ අර AI robots ඇවිල්ලා නිකන් ලෝකේ ආක්‍රමණය කරනවා වගේ නැත්නම් අර ඊට හයින් ගෙම අරන් අපිට හිතා ගන්න බැරි දේවල්
අන්න ඒ වගේ ලෙවල් එකේ දේවල් තමයි මේ ආටිෆිෂල් සුපර් ඉන්ටෙලිජන්ස් කියන්නේ. කියන්නේ මිනිස්සු එක්ක හිතන්න බැරි හැම පැත්තකින්ම AI කියන එක ඉක්මවා ගිහලා ඉවරයි. ඇත්තටම සමහර ඔයගොල්ලන්ට සමහරකට හිතෙන ඇති දැනටමත් ඒක වෙන ගමන්ද කියලා. ඇත්තටම එහෙම නැහැ. කියන්නේ තව ගොඩක් දුර යන්න ඕනේ මොකද මම අර කියපු කොග්නිටිව් ෆන්ක්ෂන්ස් ගැන කතා කරාම සංවේදනය කියන එක රෝවලගේ ඇත්තටම තාම හරියටම 100ක් ඉම්ප්ලිමන්ට් වෙලා නැහැ. මොකද ඒකට ගොඩක් අපිට කැල්කියුලේෂන් ඇල්ගොරිතම් කම්පෙයාරින් ගොඩක් කරන්න වෙනවා. මම හිතනවා අහපු උත්තරේට වැඩි කියන්නේ මම පොඩ්ඩක් වැඩිපුර ටිකක් ඇදිලා ගියා. උත්තර කම්බින් හොඳයි ඒක හොඳයි විදුරස දැන් අපිට ළමයිට ඇත්තටම දැන් මේ දැන් ඒක දැන් ටෙක්ස්ලා සමාගමේ මම දැක්කා වෙනම තියෙනවා එයාලගේ රොබෝස්ලා හදන කම්පැනියක්. ඒකට බුරුතු පිටින් රොබෝස්ලා හදනවා. දැන් ඔයාලට ඉස්සරහට ඔයාලගේ ගෙදර වැඩ කරගන්න ඊට පස්සේ දැන් ඔය shops වල දැන් sorry මේ restaurants වල ඔයාලගේ ඔක්කොම රිසර්ව් කරන්නේ ඔක්කොම කරන්නේ රොබෝස්ලා. දැන් එච්චර කාලයක් නැහැ. දැන් අවුරුදු 5ක් 10ක් ඇද්දි මේ ඔක්කොම ඉම්ප්ලිමන්ට් වෙනවා. ඔය මේ සාමාන්‍ය බැංකු වල ගත්තාම සාමාන්‍යයෙන් ඔය බැංකින් ස්ටාෆ් එක අපි කියන මොනවාද මට මතක නැහැ ස්ටාෆ් මාක් හරි ඔෆිසර් හරි මාක් හරි තියෙන ඒ ඔක්කොම ජොබ්ස් ඇත්තටම ඉස්සරහට මේ වෙනස් වෙනවා. ඒ කරන වැඩේ වෙනස් වෙනවා. ඉතින් එතකොට දැන් ඔය කොග්නිටිව් සොලියුෂන්ස් ගත්තා දැන් අපේ මොලේ වැඩ කරන විදිහට බල්ලවර වෙලා කරන වැඩ. එතකොට අපේ හියුමොයිඩ්ස් කියලා කිව්වස දැන් අපේ බොඩි එක විදිහටම වැඩ කරන මේ දැන් ගොඩක් ගත්තා දැන් බල්ලෝ ඉන්නවා හදලා. දැන් ඔය ඩොග්ස්ලා ඉන්නවා ඒ වගේම දැන් ඔය ඔයාලා දකින්න ඇති ඔය ලංකාවේ දෙන කෝඩ්ජෙන් කියලා සමාගමක්. ඒකේ වේගා කියලා අර කාර් එකක් හදලා තියෙන්නේ. ඒ කාර් එක හදන සමාගමේ හැදුවා ළඟදී බල්ලෙක්. මේ බල්ලා ගත්තාම ඒක හදලා තියෙන්නේ දැන් ඔයාලට දැන් එක්සර්සයිස් කරද්දි එහෙම දැන් පාර්ට්නර් කෙනෙක් ඕන දැන් දුවද්දි මේ බල්ලා ඔයත් එක්ක දුවනවා. ඒක දැන් මේවා ගත්තාම රොබොටික් සොලියුෂන්ස්. දැන් ඔයාලා හිතන්නකෝ දැන් ඇමරිකාව වගේ ගත්තාම ඇමරිකාවේ දැන් අපි දන්නවා දැන් බබෙක් හම්බෙද්දී ස්ත්‍රීකට කරනවා සැත්කම. මේ සැත්කම සම්පූර්ණයෙන්ම රොබෝ කෙනෙක් තමයි මේ සැත්කම කරන්නේ. දැන් ඉස්සරහට දැන් ගත්තා දැනුත් තියෙනවා දැන් ගොඩක් ඔය මෙකට්‍රොනික්ස් කියලා ඉගෙන ගන්නවා. ඒ වගේ දැන් ගොඩාක් යූස් කරනවා දැන් රොබෝලා තමයි කාර් ඇසෙම්බල් කරන්නේ. කාර් එකේ කැරට් එක ඇසෙම්බල් කරන්නේ රොබෝලා. ඉතින් ඒ නිසා දැන් ඉස්සරහට දැන් මේ වා මොන ශේෂ්ඨ දැන් ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට දැන් මෙතන ඉන්න පුළුවන් මෙකැනිකල් ඉන්ජිනියරින් කරන්න ඔටෝමොබයිල් ටෙක්නොලොජි ටාස්ක් කෙනෙක්. දැන් ඉස්සරහට දැන් ඔයාලා දන්නවා ඊලොන් මාස් ලෝකේ ප්‍රකෝටිපතියා. එයාගේ තියෙන විශේෂයෙන්ම මේ චන්ද්‍රිකා ජාලයක් දානවා මේ 12000ක් විතර. ඒක දාපුවහම මුළු ලෝකෙටම ඉන්ටර්නෙට් තියෙනවා. මේ අපි වගේ රවුටර්ස් යූස් කරලා ෆයිබර් ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස් ඕනේ නැහැ. එතකොට ඔයාලට ස්ටාර්ලින්ක් කරා සම්පූර්ණ මුළු ලෝකෙටම ඉන්ටර්නෙට් ටෙක්නොලොජි එක තියෙනවා. ඒතකොට වාහන ගත්තාම සම්පූර්ණ self driving cars. ඒතකොට ඒ වගේ මිනිහෙක් නැහැ. එතකොට දැන් ඊට පස්සේ ප්ලේන් ගත්තාම ඔටෝ පයිලට්. ඒ කියන්නේ කෝ-පයිලට් ඔටෝ පයිලට්. ගොඩක්ම ගත්තාම ඉන්නවා පයිලට්. නමුත් වාහන යන අවශ්‍ය වුණොත් විතරයි මේ මැදිහත් වෙන්නේ. ඒ විදිහට තමයි ඉස්සරහට කාර් හැදෙන්නේ. ඒතකොට ඔයාලා මෙකැනිකල් ඉන්ජිනියරින්ද එතකොට ඒ වගේ පැත්තකට ගියත් මේ self driving cars මේවා හදන්න. දැන් ඔයාලා දකින්න ඇති දැන් චීනයේ අලුත්ම නිෂ්පාදනය කරන දෙයක් තමයි දැන් ඔය පාවෙන කාර්. කියන්නේ දැන් අලුතෙන් BYD කියන සමාගමේ කාර් එකක් නිෂ්පාදනය කරා SUV එකක්. ඒක මේ ලේක් වල වැව් වල එහෙම ෆ්ලෝට් කරන්න පුළුවන්. එතකොට අනිත් එක දැන් ඉස්සරහට ඔයාලා දකිනවා දැන් ඉස්සරහට අපේ ලංකාව ඉන්දියාව එකතු කරන්න දුම්රිය මාර්ගයක් ඇති කරනවා. එතකොට මේ මුළු ලෝකෙම ඉස්සරහට මේ වෙන්නේ ඔය ට්‍රේන් වලින් තමයි ගමනාගමනය. එතකොට දැන් ඉස්සරහට තව එන දෙයක් කන්සෙප්ට් එකක් තමයි පාවෙන මේ කියන්නේ ඉගිල්ලෙන කාර් එහෙම හදනවා. ඉතින් දැන් මේ වගේ දේවල් වලට යද්දී ඔයාලා ඔය මෙකැනිකල් ඉන්ජිනියරින් ඔය මේ අපි කියනවා ඔය ෆිසික්ස් වල මේ ඒවා ෆ්ලුයිඩ් ඩයිනමික්ස් ඕවට වඩා ඉස්සරහට සෑහෙන අවශ්‍යයි මේ AI තාක්ෂණය. දැන් ඔයාලා ගත්තොත් BMW, Range Rover මේ වගේ සම්පූර්ණ අද C++ එක්ක යූස් කරන්නේ මේ AI තාක්ෂණය. එතකොට යාලා සෑහෙන රිසර්ච් කරනවා.
ඔයාලා දන්නවා දැන් සාමාන්‍ය කාර් තියෙනවා දැන් කාර් එක මේ කාර් එකක් හරවද්දී ඒ හරවද්දී කාර් එකේ ලයිට් ඇන්ගල් එකක් විදිහට මූව් වෙන්න. ඒ කියන්නේ කාර් එක මෙහෙම හරවද්දී ඒකේ කාර් එකේ ලයිට්ස් ඇන්ගල් එකට මූව් වෙනවා. ඒ වගේ ලොකු දේවල් කරන්න පුළුවන් මේ වා මේ IoT AI තාක්ෂණය දැනගත්තොත් මෙකැනිකල් ඉන්ජිනියර්ස්. ඒ වගේ සෑහෙන දැන් මම කැමති දැනගන්න මේ අපේ විදුර ගුරුතුමාගෙන් මේ දැන් ඔය AI තාක්ෂණය මේ එක මේ ඩොමේන්ස් වලට දැන් ගත්තහම හෙල්ත් කෙයා ඊට පස්සේ ගත්තහම ෆයිනෑන්ස් මාර්කටිං ඊට පස්සේ විවිධාකාර ක්ෂේත්‍ර වලට යොදා ගන්නවා. දැන් අපේ සමහරට මෙතන ඇති සමහරට ඩොක්ටර්ස් ලයින්න පුළුවන් ඉන්ජිනියර්ස් ලයින්න පුළුවන්. අපි පොඩි බ්‍රීෆ් එක්ස්ප්ලනේෂන් එකක් දෙමු මේ එක එක සෙක්ටර්ස් වල මේ AI වලින් සාමාන්‍යයෙන් මොනවද කරන්න පුළුවන් මේ ඔයාලට ඇයි වැදගත් වෙන්නේ කියලා අපි මුලින්ම. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් අත්තරම මේ දැන් මම අර කිව්වේ AI කියන එක අත්තර යුනිවර්සල් ටූල් එකක් විදිහට පාවිච්චි වෙනවා. අත්තරම කතාව තමයි ඔයාලා මේ කෝස් එක පුරාටම මම කියන්න කැමති සති 6ක් තුලදී ඕගොල්ලෝ ඇත්තටම ඉගෙන ගන්න ප්‍රධානම දේ තමයි හිතන්න පුරුදු වෙන එක. කියන්නේ ලොජික් එක. හැම ඉන්ඩස්ට්‍රි එකේම තියෙන රහස ඒක තමයි. ඇත්තටම කිව්වොත් හැම ඉන්ඩස්ට්‍රි එකම අපි සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි වැඩ කරන් යද්දි ප්‍රශ්න තියෙනවා. ඒතර ඒ ප්‍රශ්න ගත්තොත් දැන් මේකෙන් එකට ආවෙනිකයි. ඒකට දැන් සෞඛ්‍ය ගත්තොත් ඒ ප්‍රශ්න වෙනම සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ බැංකු කටයුතු ගත්තොත් වෙනම සෙට් එකක් තියෙනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒතර ඒ ප්‍රශ්න එක එක ගත්තොත් ඒක ආවෙනිකයි. අපි ඇත්තටම හිතන්න ඕන දේ තමයි දැන් ඔයා හිතන්න දැන් ඔයා ડોක්ටර් කෙනෙක් වේවා ඔයා හිතන්න දැන් ඔයා බැංකු කටයුතු නිලධාරියෙක් වෙන්න පුළුවන් ඊට පස්සේ පුරවරයෙක් වෙන්න පුළුවන් මේ කොමන ක්ෂේත්‍රයටත් ඔයාලට පළවෙනි දේ තමයි AI ඉගෙන ගන්න කලින් ඔයාලට ඩොමේන් එක්ස්පර්ට් එක තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දැනට කරන දේ ඔයාලා හොඳට දැනන් ඉන්න. ඒක තමයි පළවෙනි කාරණා. මම දන්නවා ඇත්තටම ඔයාලා ඇත්තටම මේක දන්න හොඳට නම්. ඒක දන්නව නම් තමයි ඔයාලට AI යූස් කරන්න පුළුවන් පළවෙනි අපි කියන්නේ පළවෙනි ස්ටෙප් එක ඔයාලට අනුගමනය කරන්න පුළුවන්. මොකද මෙතන AI කියලා කියන්නේ ඇත්තටම මේ Python කෝඩ් එකක්වත් R කෝඩ් එකක්වත් ඒ කියන්නේ නිකන් කෝඩ් එකක් විතරක් නෙවෙයි. මෙතනින් එහාට ගිහිල්ලා අපි මෙතන අපි කියන්නේ ස්ටෝරි ටෙලිං කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ අපි මොන ක්ෂේත්‍රයේ සිටියත් මේ ක්ෂේත්‍රයේ මොකක් හරි ප්‍රශ්නයක් උද්ගත වුණාම එතන ඉඳන් මේ ප්‍රශ්නේ ඇති වුණේ ඇයි? මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතු මොනවද? එතකොට මේ ප්‍රශ්නේ ඇති වෙනකොට මොකද්ද අපට පරිසරය කොයි වගේද? අපට පරිසරය කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට හිතන්න බැංකු ක්ෂේත්‍රය ගත්තොත් බැංකු ක්ෂේත්‍රයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ක්‍රෙඩිට් කාඩ් හොරකම් කරනවා. දැන් ක්‍රෙඩිට් කාඩ් හොරකම් කරනකොට අපි කියන fraudulent credit card activities කියලා. එතකොට ඒ වගේ ප්‍රශ්නයකදී අපි කොහොමද AI යූස් කරන්නේ? අපි කොහොමද ක්‍රෙඩිට් කාඩ්ස් ටික يعني ක්‍රෙඩිට් කාඩ් activities අපි activities එක ඩිටෙක්ට් කරලා අපි කොහොමද කස්ටමර්ස්ලා බේරගන්නේ? එතකොට මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. solutions ගොඩක් ඇත්තටම මේ වෙනකොටත් ඇති වෙලා තියෙනවා. තාම මේක development වෙනවා. ඒ කියන්නේ 100%ක් සාර්ථක කියලා කියන්න බෑ. මොකද ඇත්තටම සමහරලාට අපි කියන ඩෙවලොප්මන්ට් කරද්දී අපි කියන මොඩල් ඇකියුරසි එක ගත්තොත් එහෙනම් මොඩල් ඇකියුරසි එක විතරක් නෙවෙයි ගොඩක් සාධක බලපානවා අපි ප්‍රැක්ටිකලි මේක කරන්න යද්දී. ඒ කියන්නේ යම්කිසි සාර්ථකත්වයක් තියෙනවා. ඒතර මේ වගේ දෙයක් මේ වගේ ප්‍රශ්නයක් ගත්තාම මේ ප්‍රශ්නය කියන්නේ අපි කියන්නේ විසඳන්න යද්දී බැංකු කටයුතු සම්බන්ධයෙන් ඒ කියන්නේ කොහොමද බැංකු කටයුතු වෙන්නේ දවසක් ගත්තාම කොච්චර කස්ටමර්ස්ලා එනවද? ඒතර කස්ටමර්ස්ලා කොහොමද එයාලා කොච්චර වාර ගන්නක් එයාලා ක්‍රෙඩිට් කාඩ් යූස් කරනවද? එතකොට සිකියුරිටි එක පැත්තෙන් කොහොමද ඩේටාබේසස් තියෙන්නේ? මේ ඔක්කොම ගැන හොඳ දැනුමක් තියෙනවා ඔයාලට. ඒ දැනුම තිබ්බම තමයි ඔයාලට පළවෙනි දේ මේක ඇති වෙන්න හේතු මොනවද? එතකොට හේතු ටික අඳුරගත්තට පස්සේ ඔයාලා හේතු ටික දන්නවනම් ඔයාලට පුළුවන් මම කොයි වගේ ඇල්ගොරිතම් එකක්ද මෙතනට පාවිච්චි කරන්නේ කොයි වගේ මෙකැනිසම් එකක්ද මම පාවිච්චි කරන්නේ එක්ක ඔයාලට දැනටමත් එක්සිස්ටන්ට් දැනටමත් තියෙන ඇල්ගොරිතම්ස් දැනටමත් තියෙන මොඩල්ස් ඔයාලට ඒ කියන්නේ අපි කියන එක ට්‍රාන්ස්ෆර් ලර්නින් කියලා. එතකොට ඔයාලා දැනටමත් තියෙන මොඩල්ස් ඔයාලට යූස් කරලා ප්‍රශ්න විසඳන්න පුළුවන්. නැත්නම් ඔයාලට අලුත් මොඩල් එකක් ඔයාලම හදලා ඔයාලට විසඳන්න පුළුවන්. එතකොට මේ හදනකොට ඔයාලට පුළුල් අවබෝධයක් තියෙනවනේ මොකද්ද ඔයාලගේ ඉන්ඩස්ට්‍රි එකේ වෙන්නේ කියලා. එතකොට ඒක තමයි ප්‍රධානතම කාරණා. ඉස්සෙල්ලා මම කියන්නේ. එතකොට දැන් අහවන දැන් එක එක ශේෂ්ත්‍රයන් වල තියෙන ප්‍රශ්න මොනවද කියලා. හරි. ඇත්තටම කියනවා නම් මම ගැන පොඩ්ඩක් ආයතරයක් මම පොඩ්ඩක් කියන්නම්. මම ඇත්තටම මේ මම කාලය තුල කියන්නේ අවුරුදු 6.5ක කියන්නේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මේ කාලය තුල මම එක එක ශේෂ්ත්‍රවල මම වැඩ කරලා තියෙනවා.
ඒ කියන්නේ මගේ ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් තියෙන AI විදුර කියලා. එතකොට අපි මෙතන කියන්නේ මම කරන්නේ ගොඩක් AI කියන එක හැම ඉන්ඩස්ට්‍රි එකකටම ඇප්ලයි කරන එක. මොනවද කරන්න පුළුවන් කියලා. මම පොඩ්ඩකට මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඔයාලා පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න. මට පොඩ්ඩක් කියන්න ස්ක්‍රීන් එක පේනවද කියලා? පේනව නේද? හරි. thank you. Yes. එතකොට මේ තියෙන මගේ පෝර්ට්ෆෝලියෝ එක තියෙන හරියද? මම පෝර්ට්ෆෝලියෝ එකේ ලින්ක් එකක් ඔයාලට පස්සේ ෂෙයා කරන්නම්. පොඩ්ඩක් ඉන්න පෙන්නන්න. මේ තියෙන මගේ පෝර්ට්ෆෝලියෝ එක. එතකොට මම මෙතන මම කරපු වර්ක්ෂොප්ස් 50කුයි මම කරපු 50යි ඊට පස්සේ මම කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් ගැන මම කියලා තියෙනවා. මේකෙදි මට ඇත්තටම ඔයාලට පෙන්වන්න දේවල් කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි අපි සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට්ස් කරද්දී ප්‍රොජෙක්ට්ස් ෆලෝ කරද්දී පළවෙනි දේ තමයි මම අර කිව්ව එක. ප්‍රශ්නේ කියන්නේ ඔයාලා ඩොමේන් එක්ස්පර්ටිස් එකක් තියෙනවනේ පළවෙනි දේ. දෙවෙනි දේ තමයි ඔයාලා දැනගන්න ඕන මම හිතන්නේ පේන්නේ මම පොඩ්ඩක් ඉන්ටර්නෙට් ෂෙයා කරන්න. ඔයාලට සයිට් එක පේනවද දැන්? මම හිතන්නේ දැන් ඔයාලට පේනවා. දැන් පේන්නේ අ ස්ක්‍රීන් එක මේ ස්ටොප් වුණා. පොඩ්ඩක් මම ෂෙයා කරන්න. දැන් පේනවද? හරිනේ හරි. thank you. දෙවෙනි දේ තමයි මට කියන්න ඕන දේ අපි ප්‍රොජෙක්ට් එකක් කරද්දී අපි පළවෙනි දේ තමයි අපි ප්‍රොජෙක්ට් එකක් කරන්නදී අපිට මේක කරන්න පුළුවන්ද කියන එක අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්න දැන් උදාහරණයක් විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රය. දැන් මම මෙතන ප්‍රොජෙක්ට් එකක් ගන්නම් මෙන්න මේක ගන්නම්. පළවෙනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේක ඇත්තටම සිනමා ක්ෂේත්‍රේ කරන ප්‍රොජෙක්ට් එක. ලයිට් කැමරා AI. මෙන්න මේකේ මම ඇත්තටම ලීඩ් මැෂින් ලර්නින් ඉංජිනේර් විදිහට වැඩ කරා. මේ ප්‍රොජෙක්ට් එක ඇත්තටම පැරඩොක්ස් කියලා ෆිල්ම් කම්පැනි එකක්. එක වැඩ කරපු එකක් ලන්ඩන් වල. මේක ඇත්තටම අර ඩිස්නි වගේ තියෙන ලන්ඩන් වල තියෙන පැරඩොක්ස් කියන කම්පැනි එක. එයාලට ඕන වුණා දැන් 1940 1950 ගණන් වල හිටපු කියන්නේ ඉන්නවනේ සිනමා නළු ඉන්නවනේ. එතකොට එයාලා දැන් ඇත්තටම දැන් එයාලගේ තියෙන සිනමා කෘති ගොඩක් කියන්නේ ඒ රටවල් වල ගොඩක් විශේෂයි. කියන්නේ එයාලා ගොඩක් කරු කරනවා. එතකොට එයාලට ඒක අර එයාලා ගොඩක් කැමති ඒ ෆෑන් බේස් එක කැමති ඒ නළුවෝ ආපහු ඒ නළුවන්ගේ තියෙන සිනමා කෘති ටික කියන්නේ ආරක්ෂා වෙන්න. ඒ වගේම තමයි එයාලගේ තියෙන එයාලගේ තියෙන දැන් ඇත්තටම කිව්වොත් එයාලගේ සිනමා කෘති වල තියෙනනේ එයාලා කොහොමද රඟපාන්නේ එයාලගේ තියෙන අර අපි කියන්නේ මෙන්න මේ කී ෆ්‍රේස් එක තමයි එයාලගේ යුනික් දේ. එතකොට ජේම්ස් බොන්ඩ් ඉන්නේ මේ වගේ විදිහට. අන්න ඒ වගේ. ජේම්ස් බොන්ඩ් කිව්වම ඒ කියන්නේ එක වෙනම යුනික් කැරක්ටර් ඒ කාලෙ හිටපු. එතකොට ඒ වගේ එයාලගේ තියෙන සිනමා කෘති ආරක්ෂා කරන්න. ඒ වගේම එයාලගේ ඒ සිනමා කියන්නේ ඒ සිනමා නළුවෝගේ අර මොකක්ද කියන්නේ ෆිල්ම්ස් ආය රීක්‍රියේට් කරන්න පුළුවන් නම් එයාලා ඒකට කෙනෙක් කැමති. ඒ හින්දා මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රධානම අරමුණ තමයි අපි අතර මේ AI මොඩල් එකක් ක්‍රියේට් කරා. ඒ AI මොඩල් එකට පුළුවන් ඒ සිනමා කියන්නේ නළුවන්ගේ තියෙන ඒ ඇක්ෂන්ස් රීක්‍රියේට් කරන්න. කියන්නේ ඒක අපි කියන්නේ ෆිල්ම් එකක් හදන විදිහටම ක්‍රියේට් කරන්න පුළුවන්. කියන්නේ වෙන ෆිල්ම් එකක් වගේ ක්‍රියේට් කරන්න පුළුවන්. හැබැයි අතරතුරම ඒ ෆිල්ම් ස්ටාර්ස් ලගේ ඒ ඩිජිටල් අපි කියන සිකියුරිටි එක. කියන්නේ අපි කියන්නේ කොපිරයිට්ස් කියලා කියන්නේ. ඒ කොපිරයිට්ස් එක ලේබල් වෙනවා. එතකොට මේක ඇත්තට මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ඇත්තටම ටිකක් අපි කියන්නේ සාමාන්‍ය දකින්න ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට මේකට යුනික් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක මේ වගේ ප්‍රශ්නයක්. හරිද? එතකොට මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරද්දිත් අපි ඉස්සල්ලාම කරේ ඒ 1940 1950 ගණන් වල හිටපු ඒ එක එක නළුවන්ගේ මොනවද තියෙන ඒ කියන්නේ යාලගේ තියෙන යුනික් ඒ කියන්නේ මොනවද කියන්නේ අපි කියන්නේ මේ ෆිල්ම් වල යාලා කරපු ප්ලේ කරපු රෝල්ස් මොනවද ඊට පස්සේ යාලා ප්ලේ කරපු මොනවද තියෙනවද විශේෂ මොන හරි තියෙනවනම් ස්පෝර්ට්ස් තියෙනවනම් ඒවා ඊට පස්සේ කොච්චර ෆිල්ම් ගානකට පෙනිලා හිටියද ඒ කියන්නේ ඒ වගේ ගොඩක් ඩේටා ඕන වුණා. එතකොට ඒ වගේ ඩේටා අපි ගොඩක් බැලුවා. කියන්නේ ඩේටා ගොඩක් එකතු කරගෙන තමයි අපි ඊට පස්සේ බැලුවේ කොයි වගේ දෙයක්ද අපි දැන් සෝල්ව් කරන්න යන්නේ. හරි. සෝල්ව් කරන්න ඕන දේ තමයි මේ ඉන්න ෆිල්ම් ස්ටාර්ස් ලගේ අපි සිකියුරිටි එක බලන්නත් ඕනේ. කියන්නේ මේ ෆිල්ම් ස්ටාර්ස්ලා කවුද කියලා අඳුරගෙන ඒ විදිහටම අපි රීක්‍රියේට් කරන්නත් ඕනේ. එතකොට අපි ඇත්තටම මේක 3D මොඩල් එකක් තමයි අපි හැදුවේ. එතකොට ඒකට පුළුවන් වුණා අපි කියන ටෙක්ස්ට් ටු වීඩියෝ මොඩල් එකක්. එතකොට ටෙක්ස්ට් ටු වීඩියෝ මොඩල් කියලා කියන්නේ අපි මොන හරි දැන් හිතන්න අපි ගාව නළුවෝ කීප දෙනෙක් ඉන්නවා. දැන් මට ඕන නම් මොකක්ද කොන්ටැක්ට් ගහලා මට මේ වීඩියෝ කියන්නේ මෙන්න මේ ජේම්ස් බොන්ඩ් කෙනා පාරේ ඇවිදගෙන ඉස්සරහට යනවා කියලා ඒකට රීක්‍රියේට් කරා.
හරිද? එතකොට ඒ වගේ ප්‍රොබ්ලම් එකක් තමයි අපි තන සෝල්ව් කරේ. තව මම ප්‍රොජෙක්ට් එකක් ඔයාලට පෙන්නන්නම්. ඒ කියන්නේ අපි ටිකක් අපිට පුරුම එක මොඩල් එකක් මෙන්න මේක green tea classification හරිද? මේක ඇස්සරව අපි කරමු national project එකක්. ඔයාලා සමහරට ඇහැල්ති ඔම්ඩෙනා කම්පැනි එක කියලා තියෙන ඔම්ඩෙනා කියලා කම්පැනි එකක් තියෙනවා USA වල. ඒකට ඒකේ මම මෙන්ටර් කෙනෙක් හා ML එන්ජිනියර් කෙනෙක් විදිහට ඉස්සර ML එන්ජිනියර් කෙනෙක් විදිහට දැන් නම් මම මෙන්ටර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට අපි මේකෙදී මම ශ්‍රී ලංකන් චැප්ටර් ලීඩ් විදිහට වැඩ කරනවා මේකේ. මම සහ තව අපේ තව එන්ජිනියර් කෙනෙක් හිටියා. අපි පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් කොහොමද අපි ටී කියන්නේ හොඳ ග්‍රීන් ටී ක්ලාසිෆයි කරලා අඳුරගන්නේ කියලා. එතකොට ඒ තිබ්බ ප්‍රශ්නේ තමයි ටී ඉන්ඩස්ට්‍රි එකේ තිබ්බ ප්‍රශ්නයක් තමයි අපි ටී වර්ග තියෙනවා ඇත්තරම කියන්නේ රීජන් වයිස් ගත්තොත් එහෙම බෙස්ට් පුවර් and good කියලා වර්ග තුනක් තියෙනවා. හරිද? එතකොට මේ වර්ග තුනත් එක්ක ටී ක්ලාසිෆිකේෂන් එක ටිකක් ලොකුවට තියෙනවා. හරිද? අපිට තියෙන ප්‍රශ්න තමයි අපි මැනුවලි ටී ක්ලාසිෆයි කරන්න නැති අපි අර ටී රාක් එකට දාලා තමයි අපි තේ කොලේ බලන්නේ මේක හොඳද නරකද කියලා. ඒකට ටිකක් මේක ටී ඉන්ස්පෙක්ටර්ස්ලාට ටිකක් මේක මැනුවල් ප්‍රොසෙස් එකක් ටී ඉන්ස්පෙක්ට් කරන එක. ඒකට අපි කරේ මේකට අපි සොලියුෂන් එකක් ඉදිරිපත් කරා. ෆෝන් එකේ කැමරාවෙන් අපි ඒ ටී ලීව්ස් අයිඩෙන්ටිෆයි කරලා ඒකෙන් අපිට පෙන්නනවා අපේ මේකේ ටී ලීව් එක ඒ කියන්නේ බෙස්ට්ද පුවර්ද කියලා පෙන්නනවා. බෙස්ට් බිලෝද පුවර්ද කියලා පෙන්නනවා. ඒකට අපිට ඒක ටී ඉන්ස්පෙක්ටර්ස්ලාට ලේසි කැමරා ෆොටෝ එක ගහුවම එතන තියෙන ලීව්ස් වලින් අපිට පේනවා මෙන්න මේ ලීව්ස් ගන්න percentage wise මෙහෙම තමයි තියෙන්නේ මෙන්න මේ රාක්කේ මෙන්න මේතර ප්‍රමාණයක් තියෙනවා මෙතර ප්‍රමාණයක් නැහැ කියලා. ඒකට ඒක තව සොලියුෂන් එකක්. ඒකට එතනදී අපිට අපි ඉමේජස් අතරම ෆැක්ටරිස් 760 ගානකින් අපි ඉමේජස් over 10000 විතර කියන්නේ එච්චර ප්‍රමාණයක් එකතු කරා. එතකොට ඒ වගේ ප්‍රොජෙක්ට් ගත්තම ප්‍රධානම දේ තමයි data. හරිද? data කියන එක විශේෂයි. පළවෙනි දේ තමයි ඔයාලගේ ඩොමේන් එක්ස්පර්ට් එක තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ඔයාලගේ data තියෙන නිසා කරන්න පුළුවන්ද කියන එක බලන්න. ඒතකොට මේ දෙක තියෙද්දි අපිට පුළුවන් ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න. හරිද? තව ඒ කියන්නේ මම පයිප්ලයින් එක ඔයාලට මේ 6 weeks ඇතුළේ කියලා දෙන්නම්. එතකොට මේ විදිහට තමයි ප්‍රශ්නයක් විසඳන්න යන්නේ. එතකොට දැන් ඇග්‍රිකල්චර් ගත්තොත් එහෙම ඇග්‍රිකල්චර් වල ඔය තියෙන ගොඩක් ප්ලාන්ට්ස් වල තියෙන ප්‍රශ්න තියෙනවා. හරිද? මම සයිට් එකේ වෙනම ක්ලාසිෆිකේෂන් එකක් දාලා තියෙනවා. ඔයාලට මම හිතා ස්ක්‍රීන් එක පේනවා ඇති. මේ ටික තමයි මම සාමාන්‍යයෙන් ඇක්ටිව්ලි වැඩ කරන ඉන්ඩස්ට්‍රි ටික. education, health care, power and energy, agriculture, history and literature, transportation, entertainment, marketing, manufacturing, cyber security, politics, sports and legal and HR. ඒතර මේ ඉන්ඩස්ට්‍රි 13 තමයි 13 තමයි මම ඒ කියන්නේ ඇක්ටිව්ලි වැඩ කරලා තියෙන්නේ. එතකොට දැන් අපි এডুকেෂන් වගේ ගත්තොත් එහෙම এডুকেෂන් සෙක්ටර් එක ගත්තොත් එහෙම ගොඩක් දැන් ඉන්ඩස්ට්‍රි එකේ යන්නේ self learning හඩින් ඉගෙන ගන්න. දැන් අර ටීචර්යි ළමයි ටිකයි එන්ටර්ඩ අර අපි කරන්නේ self learning and online learning. දැන් ඔයාලා ඉන්නේ online learning. ඒ වගේ. දැන් online ටීචර් කෙනෙක් ඉන්නවා මම. ඔයාලා ළමයි ඉන්නවා. එතකොට අපි මේ online learning වලට තමයි යන්නේ. ගොඩක් මේක COVID impact එකක් බලපෑවා. එතකොට self learning and online learning. එතකොට මම කියලා දෙනවා ඔයාලට පාත් එක පෙන්නලා දෙනවා එහෙම කරන්න කියලා. ඊට පස්සේ ඔයාලා ඩෙවලොප් කරගෙන යනවා. එතකොට ඒ වගේ කරද්දී කොහොමවත් මේ challenges. එතකොට ඒවටත් AI solutions එනවා. එතකොට education ගත්තද rural area වල තියෙන education ප්‍රශ්න ඒ වගේම තියෙනවා. ඊට පස්සේ health care වල තියෙනවා treatment planning, diagnostic, patient care. එතකොට දැන් ඔය leds don't ප්‍රතිකාර කරන්න. ඊට පස්සේ ඔය තියෙන heart diseases වලට කොහොමද තියෙන ප්‍රශ්න. දැන් අපි ගත්තොත් එහෙම අවුරුද්දකට කලින් විශේෂ හොයාගැනීමක් කරා. ඒ කියන්නේ අවුරුදු 10කට කලින් heart attack prediction එකක් කරන්න පුළුවන් මොඩල් එකක් ඇත්තටම ක්‍රියේට් කරලා ලන්ඩන් යුනිවර්සිටි එකෙන්. එතකොට ඒක ගොඩක් ලොකු සොයාගැනීමක් health care sector එකේ. අන්න ඒ වගේ solutions තියෙනවා. ඊට පස්සේ ගත්තොත් power and energy ගත්තොත් එහෙම smart grid කියන concept එක යනවා. ඒ කියන්නේ renewable energy. එතකොට ඒවත් එක්ක කොහොමද AI algorithm පාවිච්චි කරන්නේ? ඊට පස්සේ agriculture. මම දැන් කිව්වා tea leaves වලට tea විතරක් නෙවෙයි. තව භෝග වලට කොහොමද ඔය diseases මග අරවගන්නේ? ඊට පස්සේ farming කොහොමද කරන්නේ? ඒ වගේ ඒවා. ඊට history and literature. history literature ගත්තොත් එහෙම අපි කියනවා historical documents. පරණ documents අපි කොහොමද කියවන්නේ? ඒ වගේ ඒවා. ඊට පස්සේ transportation. ඊට පස්සේ අපි දන්නවා transportation වලදී ඔය speeding tickets, ඊට පස්සේ route optimization, ඊට පස්සේ entertainment ගත්තොත් එහෙම දැන් මම කතා කරපු cinema industry ඒක එකක්. ඊට පස්සේ marketing ගත්තොත් එහෙම අපි marketing එක කොහොමද AI හරහා කරන්නේ? ඊට පස්සේ manufacturing ගත්තොත් manufacturing
කොහොමද supply chain optimize කරන්නේ, production optimize කරන්නේ කොහොමද ඒවා. ඒ cyber security ගත්තොත් එහෙම කොහොමද අපි අපේ system, අපේ social media profiles අපි කොහොමද ඒවා secure කරන්නේ. politics උත් තියෙනවා. අපි කොහොමද public sentiment එක අපි කොහොමද politician කෙනෙක් දැක්කොත් අපි කොහොමද profile එක analyze කරලා අපි කොහොමද ranking කරන්නේ. ඒ වගේ sports නම් කියන්නේ ඔය cricket වල ගොඩක් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ cricket වල table tennis වල ගොඩක් පාවිච්චි වෙනවා AI. ඒකට ඒ වගේ ඒවා. ඊට පස්සේ legal and HR නම් එතකොට HR කොහොමද human resource plan කරන්නේ. ඊට පස්සේ legally කොහොමද lawyer කෙනෙක් නම් දැන් සමහර දැන් ගොඩක් firms තියෙන ඇමරිකාවේ වුණා lawyers ලා ඉන්නවා එයාලා AI lawyers ලා. එතකොට එයාලට පුළුවන් අපිට මොකක් හරි robbery එකක් හොරකමක් වුණොත් එහෙම හොරකම මොකද්ද ඒ කියන්නේ මේ හොරකම කියන එක බලලා ඒ කියන්නේ එයාලක තියෙන legal documents ටික refer කරලා එයාලට කියන්න පුළුවන් හරි මෙන්න මේ කියන crime එකට මේවා තමයි අපිට දාන්න පුළුවන් නඩු. එතකොට මේ නඩු හරහා යද්දි කොයි වගේ cost එකක් යනවද? ඒ ඔක්කොම අපිට assistant විදියට කියලා දෙනවා. එතකොට මම පොඩ්ඩක් අර දිගින් දිගට ගියා ඉන්ඩස්ට්‍රි වෙනම but මේක තමයි කතාව. මම හිතනවා ඔයගොල්ලන්ට basic idea එකක් එන්න ඇති කියලා. විදුර පොඩ්ඩක් විදුර පොඩ්ඩක් උඩට යන්නකෝ මේ අර ඉන්ඩස්ට්‍රි ටික. දැන් පුතේ දැන් এডুকেෂන් ගත්තාම දැන් අපි දැන් මේ සාමාන්‍යයෙන් ට්‍රැඩිෂනල් දැන් විදිහට තමයි අපි এডুকেෂන් අපි දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ගත්තාම තාමත් এডুকেෂන් කියලා කියන්නේ ගුරුවරයෙක් ස්පූන් ෆීඩ් කරන කල්චර් එක. ගුරුවරයෙක් ඇවිල්ලා කියලා දෙනවා. එතකොට දැන් AI තාක්ෂණයෙන් ගත්තාම දැන් ඉස්සරහට එනවා මේ පර්සනලයිස් කරනවා. ඒ කියන්නේ දැන් ලෙක්චර් එකක් අපි කරද්දී අපි මැටීරියල් එකක් හදුවා කියන ප්‍රසන්ටේෂන් එකක්. එතකොට අපිට මේ ළමයින්ගේ තියෙන දැනුම් මට්ටම් අනුව මේක කස්ටමයිස් වෙලා ළමයාට දෙන්න අපිට ප්‍රසන්ටේෂන්ස් හදන්න පුළුවන්. මොකද දැන් සමහර ළමයින්ගේ දැනුම් මට්ටම් වෙනස් එකිනෙකට. එතකොට ඒවා ඊට පස්සේ ගත්තාම දැන් ඔයාලා දැකලා ඇති දැන් ගොඩාක් ඔය ලංකාවේ ලොකු මාකට් එකක් තමයි ඉංග්‍රීසි ඉගැන්වීම. එතකොට දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුතේ දැන් ඉස්සරහට මේ ඉංග්‍රීසි ගුරුවරු ඕනේ නැහැ. දැන් ගොඩාක් තියෙනවා අපි මේ පාඩම ඉස්සර කියලා දෙයි. ඔය AI ටියුටර්ස්ලා ඔයාට මොබයිල් එකෙන් පුළුවන් කතා කරන්න. ඔක්කොම ඇවටාර් විදිහට මොඩල්ස් හදලා තියෙන ලස්සන ගෑල් ළමයි පිරිමි ළමයි ඔයාට කතා කරන්න පුළුවන් ඒ ඇප් එකත් එක්ක. එතකොට එයාලා ඒ සම්පූර්ණයෙන්ම ඔය large language model එකක් ඒ කියන්නේ ඔය chat gpt වගේ model එකක් වගේ හදලා තියෙන්නේ. එතකොට එයාලට ඕනම ශේෂ්ත්‍රයක් ගැන දැන් මට politics ගැන කතා කරන්න ඕන නම් මොකද දැන් politics economics ගත්තාම ඒ වගේ jargons වෙනස්. දැන් ඔයා හිතන්නකෝ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ දර්ශනය ගැන කතා කරොත් එහෙම එතන words වෙනස්, vocabulary එක වෙනස්. එතකොට ඔයාට මේ විදිහට කතා කරලා ඒ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. AI tutors ලා ඊට පස්සේ දැන් ඔයාලා දන්නවා ඇති chat gpt එකේ තියෙන වෙනම extensions ඒකේ වෙනම tool එකක් තියෙනවා ඔයාට අවකලනය අනුකලනය වගේ ගණන් ත්‍රිකෝණමිතිය ගණන් හදන්න ඕන නම් ඒකට ගාන කිව්වහම පියවර එක උත්තර දෙනවා. ඒ කියන්නේ ඒ තරමට දැන් අපි දැන් පොඩි කාලේ ත්‍රිකෝණමිතිය ගණන් හැදුවා ඒක පියවර එකකට සුළු කරන්න ඕන. ඒ පියවර ඔක්කොමත් එක්ක AI වලින් දෙනවා. ඊට පස්සේ ගත්තාම ඊට පස්සේ දැන් AI තාක්ෂණයෙන් ටීචින් ඇසිස්ටන්ට්ලා දැන් ඔයාලට ගුරුවරයෙක් ඉන්නවා ගුරුවරයාට අමතරව දෙන ඇසිස්ටන්ට් කෙනෙක් එයාත් එක්ක පුළුවන් පාඩම් ටික බලලෙවලා ප්‍රශ්න සාකච්ඡා කරන්න. එයා උදව් කරනවා රොබෝ කෙනෙක් ඉන්නවා ඒ රොබෝ උදව් කරනවා. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා මේ এডুকেෂන් සෙක්ටර් එකේ. ඊට පස්සේ හෙල්ත් කෙයා ගත්තාම පුතේ දැන් විශේෂයෙන්ම ගත්තාම දැන් ඔය සයිකියාට්‍රික් දැන් ඔය මනෝවෛද්‍යවරු ගත්තාම බොට්ස්ලා. එතකොට එයාලා ගත්තාම සම්පූර්ණ chat කරපුවාම එයාලා සම්පූර්ණ ප්‍රෙඩික්ෂන්ස් දෙනවා මෙයාට මානසික ලෙඩක් තියෙනවද නැද්ද. ඒකට සයිකියාට්‍රික් බොට්ස්ලා හදනවා. ඊට පස්සේ මෙඩිකල් බොට්ස්ලා. එතකොට සම්පූර්ණ දැන් ඩොක්ටර්ස්ලා දැන් ඉස්සරහට දැන් මම දැක්කා බිල් ගේට්ස් කියලා තියෙනවා ඉස්සරහට එඩියුකේෂන් වල ටීචර්ස්ලයි ඩොක්ටර්ස්ලයි කියන ඒවා ගොඩාක් දුරට රිප්ලේස් වෙනවා කියලා මේ AI තාක්ෂණය. එතකොට දැන් ඩොක්ටර්ස්ලා ගත්තාම මෙඩිකල් බොට්ස් ඊට පස්සේ ගත්තාම දැන් ඔයාලා හිතන්න දැන් ගොඩාක් අපි මම අහලා තියෙනවා දත් ගලවන්න ගියාපුවාම දොස්තර දත් ගලවන්න ගියාපුවාම දත පණුව කාලා රිදෙනවා කියන දත නෙවෙයි ගලවන්නේ.
එතකොට ඒ වගේ සම්පූර්ණ මෙහෙම කටඇල්ල ලෙවල්ලා සම්පූර්ණ ඉමේජස් ගත්තාම සම්පූර්ණ ඉමේජ් ප්‍රොසෙසිං වලින් හරියටම කියනවා මෙන්න මේ දත තමයි පණුව කාලා තියෙන්නේ මොකද්ද කියලා. මේ පණුව කාලා තියනවාද දිරලා තියනවාද මොකද කරන්නේ. එතකොට දැන් හાર્ට් එකේ කියනවා මගේ පපුව රිදෙනවා. හાર્ට් එකේ ගන්නවා එක්ස්රේ එකක්. එක්ස්රේ එකක් ගන්න ඉවරලා සම්පූර්ණයෙන්ම අපිට AI වලින් පුළුවන් කියන්න මොනවද තියෙන ඉෂුස්. ඒ තැනට අද කියලා අනිත් ප්‍රෙසිෂන් හෙල්ත් කියලා. දැන් හිතන්නකෝ දැන් ඔයාලා හිතන්නකෝ දැන් කන ආහාරට දැන් මම චුට්ටක් මහත් වෙලා ඉන්නේ දැන් මොන හරි කෑම කනවා නම් ඒ කෑම රටාව අනුකූලව අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් ඔයාලට කැන්සර් එකක් හැදෙන්න පුළුවන් සම්භාවිතාව කීයද. ඒතකොට ඔයාලට ඩයබටික්ස් කොලෙස්ටරෝල් එන්න මේ මාස 3 ඇතුළත ඔයාලට ඩයබටික්ස් එන්න පුළුවන්. ඒ විදිහට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දැන් හෙල්ත් කෙයාර් ඉස්සරහට වෙනම AI වලින් දුවන්නේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ගත්තාම මේ පවර් ඇන්ඩ් එනර්ජි. දැන් ගොඩක්ම ගත්තාම දැන් ඉස්සරහට මේ ලෝකේ දුවන්නේ සස්ටේනබිලිටි කියන. ඒ සස්ටේනබිලිටි කියන සංකල්පය හැදිලා තියෙන්නෙම මේ මිනිහා මේ ලෝකේ විනාශ කරලා දැන් කියනවා මේ තිරසාර සංවර්ධනයක් අවශ්‍යයි. එතකොට රීනියුවබල් එනර්ජි වලට යනවා. දැන් විශේෂයෙන්ම ගත්තාම දැන් අලුත්ම කන්සෙප්ට් එකක් තමයි දැන් ඔය එනර්ජි හාර්වෙස්ටිං කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයා ඇවිදිද්දී අපිට පුළුවන් ඇවිදිද්දී සම්පූර්ණ ගෙදරට අවශ්‍ය පවර් ජෙනරේට් කරන්න. ඒකට ඒවට එනර්ජි හාර්වෙස්ටිං. ඒකට ඒවා. ඒකට ගත්තාම තව ගත්තාම සෝලාර් සිස්ටම්ස් කොහොමද AI වලින් ඔප්ටිමයිස් කරන්නේ. ඒකට ඒවා ගොඩාක් ලොකු පැති. ඊට පස්සේ ඇග්‍රිකල්චර් ගත්තාම අපේ සර් කිව්වා මේ විශේෂයෙන්ම ගත්තාම මේ කැමරාවක් අරන් ඉවල ෆොටෝ එකක් ගත්තාම ඒ ෆොටෝ එකෙන් දැන් හිතන්නකෝ අපි මොන හරි තක්කාලි වගා කරනවා. මේ තක්කාලි වගා කරද්දී තක්කාලි කොලේ ඉමේජ් එකක් ගත්තාම ඒකෙන් කියන්න පුළුවන් මේ මොන ලෙඩේද මේ මොන කුෂි අවදානමද තියෙන්නේ. මේ සඳහා මොකද්ද කරන්න ඕන දේවල් මේවට සොලියුෂන්ස් මොනවද. ඇග්‍රි ඇඩ්වයිසරි ඇප්ස් හදන්න පුළුවන්. දැන් අනිත් එක ගත්තාම AI තාක්ෂණය ගත්තාම පොලිටනල් කියන ඒවා හදද්දී සම්පූර්ණ IoT and AI driven polytunnel හදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න දැන් ඔයාලා ගමේ මොනවාද ගමේ මේ පොලෙන් අරන් තියෙන තක්කාලි. ඔය තක්කාලි පුතේ එක එක තක්කාලි එක එක හැඩේ. එක එක තක්කාලි එක එක සයිස්. අපිට පුළුවන් තක්කාලි හදන්න එකම සයිස් එකේ එකම පාට එකම විදිහට. එතකොට මේ ෆර්ටිලයිසර්ස් හරියට ඔප්ටිමයිස් කරලා ඒ හරියට ඒ අනුපාත වලට තමයි හදන්නේ AI මොඩල්ස් වලින්. ඒවා කරනවා දැන් ඔය කෝඩ් ජෙල්ලාගේ තියෙනවා මට මතක හිටියේ AI grow කියලා. ඒ සමාගමෙන් සම්පූර්ණ AI driven polytunnels ගහනවා. දැන් ඔය කැමරාස් එහෙම AI ඔප්ටිමයිස් කැමරාස්. මේ කැමරාව දුවන්න පුළුවන් ඒ රාක්කවල ඒ දාලා තියෙන ඒ කෘෂි භෝගවල ඒ උඩ කැමරාව දුවන්න පුළුවන්. ඒතර ඒක zoom කරලා ගන්නවා ෆොටෝස්. ඒ ෆොටෝස් වලින් සම්පූර්ණ අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් මොනවද තියෙන ප්‍රශ්න ෆර්ටිලයිසර්ස් මොනවද කරන්න පුළුවන් ලොකු දේවල් කරන්න පුළුවන් AI. ඉස්සරහට ඇත්තටම ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියලා එන්නේ ඔක්කොම AI තාක්ෂණයෙන් දුවන්නේ. සාමාන්‍ය ෆාමර්ස්ලා හොයාගන්නත් බැරි තරමට AI වලින් ෆාමිං ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ තව තියෙන හොඳ කම්පැනි එකක් සෙන්ස් ඇග්‍රෝ කියලා. එක ජෝන් කීල්ස් එකේ වැඩ කරපු මං අඳුරන ළමෙක් කරන්නේ. එයා සම්පූර්ණ දැන් වියට්නාම් ලොකු මාකට් එකකට දැන් එයාලගේ සොලියුෂන්ස් හදාගෙන යනවා සම්පූර්ණ මේ මුළු ඇග්‍රිකල්චර් සෙක්ටර් එකම AI වලින් ඔටෝමේට් කරන්න. සෙන්ස් ඇග්‍රෝ කියලා. ඊට පස්සේ පුතේ හිස්ටරි ලිටරේචර් දැන් ගත්තාම ඔයාලට සාහිත්‍ය දැන් ඔයාලා chat GPT ගත්තොත් එහෙම chat GPT එකේ දැන් ඔයා මොකක් හරි සිනාරියෝ එකක් හරියට ප්‍රොම්ප්ට් කරොත් දැන් උදාහරණයක් විදිහට ගන්න දැන් මේ මම ඉන්නවා දැන් මම මගේ යාළු වෙලා ඉන්නවා ගෑල් ළමෙක් මෙයාට මම මොන හරි නෙළුම් මලක් දෙනවා මේ නෙළුම් මල දෙන්නේ මොකක් හරි දැන් හිතන්නකෝ දැන් කුරුණෑගල හිතන්නකෝ ඇතා ගලේ ගිහිල්ලා ඇතු ගල බුදු පිළිමේ වැදලා නෙළුම් මලකුත් දීලා ඔය සිනාරියෝ එක ප්‍රොම්ප්ට් කරනවා. ඔයා කියනවා මට ලස්සන මේ ලිරික්ස් එකක් ලියලා දෙන්න කියලා. chat GPT ලියනවා. දැන් chat GPT වලට සිංහල ලියන්න හරියට බැරිනවාට group 3 දැන් ඔය ඊලොන් මාස්ක්ගේ DeepSeek එකෙන් ඉතාම හොඳට සිංහල ලියනවා. ඔයාට ලිරික්ස් එකක් ලියා ගන්න පුළුවන්. ඒවා ඊට පස්සේ ගත්තාම transportation
දැන් ඔයාලා දන්නවද ඔය නෙළුම් කුරුණ හැදුවේ මොකටද කියලා? ඔය නෙළුම් කුරුණ හැදුවේ මහින්ද පාතේගම කියන ලංකාවේ අග්‍රගණ්‍ය සයන්ටිස්ට් තමයි ඔක හැදුවේ. ඔය concept එක. ඕකේ තියෙන රහස තමයි ඔක හැදුවේ ඔය සියලුම නගරවලින් එන වාහන නම්බර් ප්ලේට් එකෙන් CCTV කැමරාවලින් වලින් කැප්චර් කරනවා. එතකොට මේ කැප්චර් කරපුවාම මේ සම්පූර්ණ හොර වාහන අඳුන ගන්න පුළුවන් නගරය ඇතුළට එන. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ටේෂන් මොඩල්ස් හදන්න පුළුවන් මේ පාරෙන් කීයක්ද එන්න ඕන ඇතුළට. මේ පාරෙන් 100යි එන්න ඕන වාහන. එතනින් බ්ලොක් කරනවා පොලිස් දාලා එන්න බෑ. එතකොට සම්පූර්ණ ට්‍රාන්ස්පෝර්ටේෂන් මොඩල්ස් හදන්න පුළුවන් AI වලින්. ඒවා. දැන් ඊට පස්සේ එන්ටර්ටේන්මන්ට් දැන් ඉස්සරහට ඔයාලා දන්නවා ඩීප් කියන ටෙක්නොලොජි එක. ඩීප් තාක්ෂණය කියලා කියන්නේ දැන් සම්පූර්ණ රංජන් රාමනායක ඉන්නවා නම් රංජන් රාමනායක වගේම හදනවා අපි එයාගේ ඉමේජස් වීඩියෝස් වොයිසස් ඔක්කොම ට්‍රේන් කරලා රංජන් රාමනායකමයි. එතකොට රංජන් රාමනායකව අනුකරණය කරලා රංජන් රාමනායකම චිත්‍රපටි හදනවා. ඩීප් තාක්ෂණය. එතකොට ඉස්සරහට තියෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ ගත්තාම අනිත් ප්‍රශ්නේ තමයි ඔය නියුඩ් ෆිල්ම්ස්, බ්ලූ ෆිල්ම්ස්. බ්ලූ ෆිල්ම්ස් ගත්තාම ඇත්තම ඉන්න නළු නිලියන්ගේ තනිකර හොයන්න බැරි. දැන් ඔයාලා ළඟදී ඒ වගේ ඉන්සිඩන්ට් එකක් දැක්කා. ඉතින් ඒ වගේ ප්‍රශ්න වෙන්නත් පුළුවන්. ඒ තරමට දැන් දියුණුව. ඒ කියන්නේ දැන් මේවා මේ ඩීෆෙක්ට් තාක්ෂණය දැන් ડોක්ටර්ස්ලාට හෙල්ත් කෙයාර් වලත් යූස් කරනවා. දැන් ඉස්සරහට හිතන්නකෝ දැන් මොන හරි නාරි වේද වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කෙනෙක් චන්ද්‍රා කියලා. මේ චන්ද්‍රා කියන ස්පෙෂලිස්ට් ડોක්ටර්ගේ ඒ විදිහටම මොඩල් එක හදලා ඔන්ලයින් කන්සල්ටේෂන් දෙනවා. එයාත් එක්ක කතා කරන්න හොයන්න බෑ ඒ වෙන ડોක්ටර් කෙනෙක් චන්ද්‍රා ડોක්ටර් වගේම. ඊපස්සේ දැන් එන්ටර්ටේන්මන්ට් ගත්තාම පුතේ ඉස්සරහට පර්සනලයිස් මියුසික්. දැන් ඔයා ගන්න හිතන්න මේ සින්දුව ඔයා අහද්දී ඇහෙන සින්දුවයි මම අහද්දී ඇහෙන සින්දුව වෙනස්. පර්සනලයිස් කරලා සින්දුව හදන්න පුළුවන්. දැන් අනිත් එක දැන් තව ටූල් එකක් තියෙනවා අපේ සර් කියලා දෙයි ආපුවාම සම්පූර්ණ ලිරික්ස් රයිටිං ඉඳන් සින්දුව හදලා ඉවරනකන් ටෝටල් ප්‍රොසෙස් එක AI වලින් හදන්න පුළුවන්. මෙලඩි එක ඊට පස්සේ ගත්තාම ලිරික්ස් ඊට පස්සේ තමන්ගේ වොයිස් එක ට්‍රේන් කරලා තමන්ගේ වොයිස් එකේ කවර් වීඩියෝස් හදන්න පුළුවන්. කවර් සොන්ග්ස්. ඔයාලට TikTok channels පටන් ගන්න පුළුවන් කවර්ස් දාලා. හරිද? ඒ වගේ opportunities තියෙනවා මේ entertainment. ඊට පස්සේ marketing. දැන් marketing ගත්තාම දැන් අපි මේ use කරපු ඔය ඔයාලට ad එක දැක්කේ AI වල යාලා යස් කරන AI මොඩල් එක. ඔයාලා වැඩිපුරම AI සම්බන්ධ කෝසස් හොයනවා නම් Facebook ඇල්ගොරිතම් එකෙන් ඔයාටම ස්පෙසිෆික්ලි ඔයාට පෙන්වන අපේ ඇඩ් එක. තේරෙනවද? ඒ මාකටිං ඒව තමයි AI මාකටිං වලට යොදාගන්නේ. ඊට පස්සේ ගත්තාම මේ මැනුෆැක්චරින්. දැන් මම ඔයාලට කිව්වා කාර් හදන්න. ඔක්කොම කාර් හදන ඒවා. ඊට පස්සේ ගත්තාම දැන් ගත්තාම ඔය එක එක ලැබ්ස්. දැන් ඔය තව මම ඔයාලට කියන්න බැරි නම් එක උදාහරණයක් දැන් এডুকেෂන් ගත්තාම තව තියෙන ප්‍රශ්නයක් තමයි දැන් කෙමිස්ට්‍රි ලැබ් එකක්. කෙමිස්ට්‍රි උගන්වනවා ඒ ඉස්කෝලේ කෙමිස්ට්‍රි ලැබ් එකක් නැහැ. එතකොට VR තාක්ෂණේ අපි කියන augmented reality සහ ඒ තාක්ෂණ දෙකම මික්ස් කරලා අපිට හදන්න පුළුවන් කෙමිස්ට්‍රි ලැබ්. ඔයා VR ග්ලාස් එක දාගෙන ඉන්න ඔයාට ගිහිල්ලා ඔක්කොම ත්‍රිමාණව පේනවා. අර මේවා ටික කවලම් කරපුවාම ඔයාට පාට පේනවා. මේ වගේ කෙමිස්ට්‍රි ලැබ්ස් හදන්න පුළුවන්. ඊට පස්සේ මැනුෆැක්චරින් සයිබර් සිකියුරිටි ගත්තාම වෙනම දේවල් කරන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා intrusion detection කියලා. දැන් ඔයාලා දැන් ඔය රට ගිහිල්ලා එනවනම් ඔය හැමෝම චෙක් කරන්නේ නැහැ. එයාලට ඇත්තටම ටයිම් එකක් නැහැ ඔය හැමෝම චෙක් කර බලන්න. හැබැයි එයාලට එක්ස්පර්ට්ස්ලා දාලා ඉන්නවා. එයාලගේ බිහේවියර් එක ඇනලයිස් කරලා ඉවරලා එයාලා ටක් ගාලා අල්ලන හොරු. ඒ වගේ මේ ඔයාලගේ දැන් ඔය මොනවායි සයිට් එකකට යනවා නම් IP address එයාලට මොකක් හරි මේ IP වැඩිපුර එනවා නම් මේ IP address වලින් වැඩිපුර බලනවා නම් එක එක regions වලින් වැඩිපුර බලනවා නම් ඇමරිකාවෙන් වැඩිපුර බලනවා නම් ඇමරිකාවේ මේ ප්‍රාන්තයේ වැඩිපුර බලනවා නම් ටක් ගාලා ට්‍රිගර් වෙනවා. ඒකට ඒ වගේ දේවල් ගොඩාක් දේවල් AI වලින් කරන්න පුළුවන්. වෙනම AI for cyber security කියලා වෙනම පැත්තක් තියෙනවා. ඊට පස්සේ politics. දැන් politics ගත්තාම
ඔයාලා දන්නවා ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් කියලා විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒ විශ්වවිද්‍යාලයෙන් දෙනවා ලස්සන උපාධියක්. economics, political science and statistics. මේ උපාධියෙන් බිහි කරන්නේ data driven politics කරන්න කොහොමද කියලා. දැන් මම කියන්නේ මේක පක්ෂයකට කඩේයාවක් වෙන හින්දා සමහර දේශපාලනඥයෝ ලංකාවේ ඉන්නවා. එයාලට කියන්න පුළුවන් සාරි කියනවා 10000. මේ සාරි 10000 ගෙනලා ඒ 10000 බෙදුවාම ඡන්ද පදනම කීයකින් වැඩි වෙනවද? ඒවා data driven politics. ඒ තැනට අද දියුණුලා තියෙනවා. ඊට පස්සේ ගත්තාම ස්පෝර්ට්ස්. දැන් ස්පෝර්ට්ස් ගත්තාම අද ක්‍රිකට්. දැන් අපිට මම දැකලා තියෙනවා ගොඩාක් තැන්වල බනිනවා මේ ස්කොඩ් එක සිලෙක්ට් කරලා තියෙනවා මේ බයර්ස් කියලා. මේ මෙන්න මේ මිනිස්සයා ඉන්නවා මේ මෙන්න මේ ක්‍රීඩකයා හැමදාම දානවා කියනවා. එතකොට අපිට මොකද කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් ඒ ලංකාවේ ක්‍රිකට් ටීම් එක හදන්න ඔය ක්‍රික්ඉන්ෆෝ වගේ වෙබ්සයිට්ස් වලින් data අරන් ඉවරලා එයාගේ අවුරුදු 19 ඉඳන් එයාගේ performance බලනවා. බලලෙවලා එක එක පිච් වලට දැන් හිතන්නකො ඉන්දියාවේ පිච් ගත්තාම ඒවා ඔක්කොම බැටින් පිච්. ඒවා ගහන්න හදන්නේ කොහලිලාට දැන් සචින් ටෙන්ඩුල්කර්ලා එහෙම ස්කෝර් කරලා තියෙන ඔය ඒ වගේම ගහලා. ඒතකොට දැන් ඒ වුණාට දැන් ගත්තාම ඕස්ට්‍රේලියා පිචස් ගත්තාම ගොඩක් සිම් වෙනවා. දැන් UK වල ගත්තාම ගොඩක් සිම් වෙන පිච් තියෙනවා. එතකොට දැන් සවුත් අප්‍රිකා පිච් වෙනස් වෙස්ට් ඉන්දීස් වලට වඩා. එතකොට එක එක පිච් වලට අනුකූලව අපේ ස්කොඩ් එක කොහොමද සිලෙක්ට් කරන්නේ? අපි ස්පිනර්ස්ලා කොච්චරක් දානවද? අපි සීම් බෝලර්ස්ලා කීයක් දානවද? අපිට ගත්තා පවර් හිටර්ස්ලා කී දෙනෙක් ඕනද? මේ ඔක්කොම අපිට මොඩල් එක හදන්න පුළුවන් AI වලින්. ඒවා. ක්‍රිකට්. ඊට පස්සේ අනිත් එක ගත්තාම පුතේ අපිට දැන් හිතන්නකො කෝලිව අවුට් කරන්න ඕන. කෝලිව අවුට් කරන්න අපි හදනවා AI මොඩල් එකක්. කෝලි අවුට් වෙච්ච වීඩියෝ ක්ලිප්ස් 500ක් විතර ගන්නවා. එතකොට කෝලි අවුට් වෙච්ච කැච් කාපු කොහෙද තැන් කියලා බලනවා. එතකොට ඒවා බලලා ඉවරලා දැන් අපේ ලංකාවෙත් තියෙනවා data analysis ලාම ගන්නවා ඔය මේ sport analysis වලට. එතකොට වෙනවම අපිට පුළුවන් ක්‍රීඩකයෙක් අවුට් කරන්න AI මොඩල් එකේ ස්ට්‍රැටජි එකක් ඩෙවලොප් කරන්න. දැන් ඒ වගේ දැන් ක්‍රිකට් වලට හදපු මොඩල් එකක් අපිට පුළුවන් ඕන වෙන ස්පෝර්ට් එකකට දාන්න. මේ අපේ ගුරුතුමා කිව්වේ ට්‍රාන්ස්ෆර් ලර්නින් කියලා. එතකොට දැන් ප්‍රී ට්‍රේන් මොඩල්ස් තියෙනවා. දැන් අපිට පුළුවන් දැන් ඔය ගත්තාම ඔය මේ ඔය ඇග්‍රිකල්චර් වල එක ක්‍රොප් එකකට හදපු එකට වෙන මොඩල් එකක් ට්‍රේන් කරන්න වෙන ක්‍රොප් එකකට. දැන් ඒවට තියෙනවා ඔය ResNet මොනවාද VGG16 ඔය වගේ ට්‍රාන්ස්ෆර් ලර්නින් මොඩල්ස්. ඒ වගේම පුළුවන් වාට එයාගේ තියෙන බිලියන් ගාණක් ඉමේජස් ට්‍රේන් කරලා ඒවට ඔයාගේ චුට්ටක් තියෙන ඉමේජ් ටික ට්‍රේන් කරලා ඔයාලට පුළුවන් යූස් කරන්න. ඊට පස්සේ ස්පෝර්ට්ස් manufacturing cyber security politics ඉතින් මම ගොඩාක් කතා කරා ශේෂ්ඨ. ඉතින් අපේ සර් කියපු දේවල් වලට මම ඌණ පූර්ණයක් විදියට එකතු කරේ. ඉතින් දැන් බාන්න පුතේ ඔයාලා දැන් මේ ශේෂ්ඨ වලින් එකක ඇත්තේ නේ? කොච්චර දේවල් ඔයාලට කරන්න පුළුවන්ද මේ ඉගෙන ගත්තොත්? දැන් ඔයාලට සමහරට හිතා ගන්න බැරි අදහස් තියෙන පුළුවන් මේ AI කියන කණ්ණාඩිය දාගත්තාම කරන්න. හරි අපි සර්ගෙන් අහමු දැන් අපි කතා කරා ඩොමේන්ස් ගැන. AI කියන්නේ මොකද්ද කතා කරා. ඊට පස්සේ අපි බලමු දැන් මේ AI තාක්ෂණය දැන් ඔයාලට සමහර ඉන්න පුළුවන් එදිනදා ජීවිතයේදී කොහොමද යූස් කරන්නේ. දැන් මට ලියුමක් ලියා ගන්න ඕන ඊට පස්සේ මට මේ තව තියෙනවානේ දැන් ඔය එක එක මේ පොතක් assignment එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ දැන් සමහර ළමයි මගෙන් අහලා අපි දැක්ක දාලා තියෙනවා මේ ලස්සන පූසෙක් දැන් මම දැකලා තියෙනවා වීඩියෝස් අර පොඩි බබාලා hina වෙනවා පූසා hina වෙනවා. පූසා බයිසිකල් පදිනවා. එතකොට දැන් ඊට පස්සේ ලංකාවේ ජනප්‍රිය පොලිටිෂියන්ස් ලාගේ AI වලින් හදපු පින්තූර. ඊට පස්සේ ලස්සන වීඩියෝ. දැන් මේවට හරි කැමතියි මේ පොඩි ළමයි මේ වැඩිහිටි දෙමාපියෝ වුණත් කැමතියි මේ ඕවා කොහොමද කරන්නේ මොනවද ඕවා හදා ගන්න පුළුවන්ද අපිටත් කියලා. අපි අහලා බලමු විදුර සර්ගෙන් මේ මොනවද මේ අපේ දුවල පුතාලට මේ වගේ මොනවද තියෙන ටූල්ස් මොනවද අපි ඉස්සරහට උගන්වන්නේ පාඩමේ. හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම පළවෙනි තමයි මම කියන්න ඕනේ AI කියන එක ඇත්තටම පිහියක් වගේ.
ඔයාලට පිහිය පාවිච්චි කරලා වන්නම් එළවලු පළතුරක් කපා ගන්නත් පුළුවන් නැත්නම් පිහියෙන් කාට හරි හානියක් කරන්නත් පුළුවන්. එතකොට පිහිය පාවිච්චි කරන මනුස්සයාදී තමයි තියෙන්නේ පිහිය කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඇත්තටම ඔයාලා ඉන්න ඉන්ඩස්ට්‍රි එකේ ඔයාලා වැඩ කරද්දි නැත්නම් ඔයාලා ඒ කියන්නේ මෙතන ඇත්තටම හැම වයස් පරාසකම කට්ටිය ඉන්නවා. එතකොට ඔයාලා ඉස්කෝලේ යනවා වෙන්න පුළුවන්, කැම්පස් එකේ ඉන්න පුළුවන්, ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්, නැත්නම් රිටයර් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා කොයි පරිතරේ කොයි මොහොත කියන්නේ කොයි ස්ටේජ් එකේ හිටියත් පළවෙනි දේ තමයි ඔයාලා පාවිච්චි කරන විදිහත් එක්ක තමයි තීරණය වෙන්නේ කොයි වගේ ඉම්පැක්ට් එකක් වේද කියලා. එතකොට ඔයාලට දැන් Facebook සමාජ ජාල පාවිච්චි කරද්දී ඔයාලට පේන වෙති දකින්න නැති සමහර වීඩියෝස් හදලා තියෙනවා, ඊට පස්සේ සමහර ඉමේජස් හදලා තියෙනවා. හොඳ ඒවාත් තියෙනවා, නරක ඒවාත් තියෙනවා. පළවෙනි දේ තමයි ගොඩක් tools තියෙනවා. ඒ කියන්නේ දැන් තියෙන AI යුගයත් එක්ක දැන් අපි ඇත්තටම කියනවා generative AI එන ස්ටේජ් එකට 2022 තමයි පීක් වෙන්න ගත්තේ. මොකද ChatGPT OpenAI සමාගමෙන් ChatGPT කයාලගේ GPT-4 මොඩල් එක රිලීස් කරාට පස්සේ ගොඩක් ඉස්සරහට ආවා. ඔය කියන්නේ GPT-3 මොඩල් එක එන්න ගත්තට පස්සේ. එතකොට ගොඩක් ඔය image generation, content text generation, ඒ කියන්නේ අකුරු කියන්නේ මේ text generation, ඒ වගේම image generation, පින්තූර නිර්මාණය. එතකොට ඒවත් එක්ක ගොඩක් අපි කියන්නේ content creatorsලා. ඒ වගේම සාමාන්‍ය මිනිස්සෙක් වුණත්, ඒ කියන්නේ එයාට ගොඩක් ලොකු දැනුමක් නැති වුණත් tool එකක් use කරලා image එකක් generate කරගන්න පුළුවන් කියලා ලබනවා. එතකොට මම කියන්න දේ කැමති දේ තමයි මම මේ course එක ඇතුළේදී ඔයාලට tools 15කට වඩා ඔයාලට කියලා දෙනවා. මෙන්න මේ tool එකෙන් මේ දේ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට ChatGPT වගේ සාමාන්‍ය අපි හැමෝම දන්න model එක මේ tool එක ගත්තොත් එහෙම ඔයාලට වීඩියෝ එකක් වුණා create කරගන්න පුළුවන්. Sora model එක තියෙනවා. ඒ වගේම නිකන් ඔයාලට content එකක් නිකන් generate කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ගොඩක් මිනිස්සු ගොඩක් පාවිච්චි කරනවා නැත්නම් email එකක් ගහ ගන්න ඕනේ අපි හදිස්සියට. ඒතර email එකක් ගහගන්න email එක සමහරවිට අපේ grammar හදා ඉන්න වෙලාවක් නැහැ. ඒතර ඒ වගේ වෙලාවට ඒක අපිට උදව් කරනවා. ඒ වගේම මොකක් හරි හිතන්න දැන් අපිට කතාවක් කියන්න මොකක් හරි script එකක් හදාගන්න. ඒ වගේ වැඩ වලට හොඳයි. හැබැයි කවුරු හරි කෙනෙක් හිතනවා නම් ඒ කියන්නේ ChatGPT එකෙන් මම ඒ කියන්නේ shortcut හදාගන්න මම නම් තමයි recommend කරන්නේ. ඒ shortcuts හිතන්න උදාහරණයක් විදිහට ඔයාලා පාසල් ශිෂ්‍යයෙක් හරි කැම්පස් එකේ ඉන්න කෙනෙක් හරි ඔයාලා assignment ඔයාලා කියන්නේ අවබෝධයක් නැතුව කරන්න ඔයාලා ChatGPT හරි ඒ වගේ මොඩල් එක පාවිච්චි කරනවා නම් මං කියන්නේ ඒක හොඳ නැති වැඩක්. මොකද ඒක ඇත්තටම ඔයාලා මොට කරනවා. ඔයාලා ක්‍රියේටිවිටි එක මොට කරනවා. ඔයාලා යූස් කරන්න ඕනේ අර වගේ හදිසි අවස්ථාවල. ඒ කියන්නේ හදිසි අවස්ථාවල කියන එක තේරුම assignment එක submit කරන්න දවසක් වගේ තියෙති. ඒ වගේ හදිසි අවස්ථා නෙවෙයි. හිතන්න දැන් ඔයාලා කතාවක් කරන්න ඇති කතාව කියන්නේ හිතන්න ඔයාලට resources ටික ඉක්මනට resources කීපයක් බලලා ඔයාලා script එකක් හදා ගන්න ඕන. ඒ වගේම ඔයාලා email එකක් ලියා ගන්න ඕන. ඒ වගේ කියන්නේ අත්‍යවශ්‍ය වැඩවලට ඔයාලට AI models use කරන්න පුළුවන්. එහෙමයි කියලා ඉන්ඩස්ට්‍රි එකේ හිටියා වුණත් ඔයා ඒ කියන්නේ ඔයා ෂෝට්කට් හොයන ඒ කියන්නේ ෂෝට්කට් කියන්නේ අපි කියන්නේ දැන් ඔයා ඉන්ඩස්ට්‍රි එකේ හොයවා ඔයා පාසල් ශිෂ්‍යෙක් හොයවා ඔයා සාමාන්‍යයෙන් ඔයා කරන් යන වැඩේ අපි කියන්නේ ප්‍රොෆෙෂනලි. එතකොට ප්‍රොෆෙෂනලි කියන්නේ දැන් අපි නියමිත විදිහට කරන එකට පරිබාහිරව ඔයා ෂෝට්කට් හොයන්න යන්න එපා. එහෙම හොයන්න ඔයා යූස් කරන්න එපා AI tools. එකෙන් ඇත්තටම ඔයාටත් හානියක් වෙනවා. මොකද ඔයාගේ ක්‍රියේටිවිටි එක නැති වෙන පළවෙනිද. ක්‍රියේටිවිටි එක නැති වුණාම ඔයාට ඊට පස්සේ ඒ වගේම ප්‍රශ්නයක් ආවම ඔයාට අර හිතන්න පතන හැකියාව අඩු වෙලා ගොඩක් තියෙන කොට. මම ඒක දැකලා තියෙනවා. මම කියන්නේ software industry එකේ ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි අපි කියන්නේ දැන් සමහර වෙලාවට දැන් අලුතෙන් ඉන්න දැන් කැම්පස් වල ඉන්න ළමයිනොත් ඒ වගේම කැම්පස් එකෙන් එළියට ආවම ඉන්න ළමයිනොත් එයාලා ගොඩක් වෙලාවට අර වැඩි හිතන්නේ නැතුව කෝඩ් ජෙනරේට් කරගන්න ඒ වගේ ලේසින් කරගන්න AI tools use කරනවා. ප්‍රශ්නයක් නැහැ. ඔයා ලොජික් මේක ප්‍රධානම දේ තමයි ඔයා කොයි වයස් පරාසෙ හිටියත් මං කියන්නේ කෙලිම මම මේක කතා කරොත් එම software industry ඉන්න මින් කට්ටියට කතා කරොත් ඔයාලා ඇත්තටම concept එක logic එක හොඳටම තේරෙනවා නම් ඒ වෙලාවට ඔයා AI tools use කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා ඒක logic එක හිතන්න නැතුව කිසිම දෙයක් හිතන්න නැතුව වැඩේ කරගන්න ලේසියට පාසුවට පාවිච්චි කරන්න එපා. අපි software industry එක නැතුව අපි සාමාන්‍ය අනිත් මිනිස්සු ගැන කතා කරොත් එහෙම මම කියන්නේ ඔයාලා වුණත් ඔයාලට ඇත්තටම කිව්වොත් මේ AI tools ගොඩක් use කරන්න පුළුවන්. ගොඩක් opportunities තියෙනවා. ගොඩක් tools තියෙනවා. ChatGPT අමතරව තියෙනවා Mistral AI, Claude තියෙනවා.
ඊට පස්සේ ඉමේජස් ජෙනරේට් කරන මිඩ්ජර්නි තියෙනවා. ඊට පස්සේ රිසර්ච් වල තියෙනවා සයි සමරි කියලා තියෙනවා. ඒ වගේ ගොඩක් tools තියෙනවා. ඒතර ඔයාලට ප්‍රධානම දේ තමයි prompt engineering කියන එක. prompt engineering කියලා කියන්නේ කොහොමද ඔයා tool එකකින් ඔයාගේ අදාළ රික්වයර්මන්ට් එක කරගන්න කොහොමද ඔයා ඒක ඒ කියන්නේ මේකට කියන්නේ. ඔයාගේ tool එකට කියන්නේ. ඔයා tool එකට හොඳට විස්තර කරලා කියනවනම් ඔයාට හොඳ උත්තරයක් ගන්න පුළුවන්. මම පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. මම සමහර hand raises දැක්කා. අපි ඒ ටිකට උත්තර දෙන්නම් මේක කතා කරලා ඉවර වෙලා. හරිද? අපි ඒකට අනිවාර්යයෙන්ම උත්තර දෙනවා ඔයාලගේ ප්‍රශ්න වලට. හරි. එතකොට මම කිව්වා වගේ අපි AI tools use කරද්දී එකක් තමයි අපි ethical වෙන්න ඕනේ. මම අර කිව්ව ethical ප්‍රශ්නේ. ඒ කියන්නේ අපිට අවංක වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි prompt engineering. prompt engineering කියලා කියන්නේ ඔයා කොහොමද ඔයාගේ tool එකත් එක්ක කතා කරන්නේ. එතකොට ඔයා හරියට විස්තර කරලා කියන්නේ prompt engineering ගැන මම අනිවාර්යෙන් කතා කරනවා මම course එකේදී. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද ඔයා tools එක කොහොමද use කරන්න කියලා. ඔයාලට pay කරන්නේ නැතුව free mode එකේ තියෙන trial version එකක් වුණත් ඔයාලට කොහොමද ඒක use කරන්න කියන එක හොඳට use කරලා හොඳ උත්තරයක් ගන්න පුළුවන් විදිහ මම ඔයාලට කියලා දෙනවා. එතකොට ඒක තමයි ඔයාලා දැනගන්න ඕනේ. මම ටයිම් එක පොඩ්ඩක් වෙලා මදි හින්දා මම තව දෙයක් සුජිත් මම කියන්නම්. ඒ දේ තමයි ගොඩක් අයගේ තව ප්‍රශ්නයක් තමයි ඉන්ඩස්ට්‍රි එකේ දැන් ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි AI හින්දා ජොබ්ස් නැති වේද? ඔක තමයි ලොකුම ප්‍රශ්නේ. ගොඩක් අය අහලා තිනවා මම ඇහුවා කොහොමද දැන් ඉන්ඩස්ට්‍රි එක දැන් AI ආවම ගොඩක් කම්පැනිස් වලින් කට්ටිය අයින් කරනවා. එතකොට දැන් ඒ මොකද හේතුව තමයි එයාලගේ තියෙන ජොබ් එකම AI වලට කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ජොබ් ඉන්ඩස්ට්‍රි ජොබ් නැති වෙලා ඉන්නේ. එතකොට ඇත්තටම කතාව එහෙම නෙවෙයි. මේක ඇත්තටම අපි කියන්නේ අපි ඉන්න පරිසරය වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ දැන් AI ඊරා එකත් එක්ක අලුත් ජොබ්ස් ටිකක් ඇති වෙනවා. මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඔයාලා මට පොඩ්ඩක් කියන්න ස්ක්‍රීන් එක පේනවද කියලා. මගේ ස්ක්‍රීන් එක පේනවද? කොහොමද පේනවා? හරි. මේ තියෙන මම හදපු ඉන්ෆෝග්‍රැෆික් එකක් මේ තියෙන රිසෝස් පාවිච්චි කරලා මේ තියෙන AI jobs impact කියලා. මෙතනදී මම කතා කරනවා කොටස් දෙකක් ගැන. AI job displacement index, AI job creation index. displacement කියලා කියන්නේ AI කින්ද job ඒ කියන්නේ risk එකකට ලක් වෙලා තියෙන jobs. එක්කෝ අපි කියනවා අර අපි job එක නැති වෙයි කියලා හිතන jobs. ඒ කියන්නේ ඒකට හදලා තියෙන පාරාමීටර් එකක්. AI job creation index කියලා කියන්නේ දැන් අලුතෙන් AI හින්දා ඇති වෙන jobs. හරිද? ඒතර මේක ඇත්තටම ඉන්ඩෙක්ස් දෙකක්. මෙතන මම ඔය පොඩි රිසෝසස් ටිකක percentage wise දාලා තිනවා ඔයාලට තේරෙන්න. දැන් Goldman Sachs කියන රිසෝස් එකට අනුව ලෝකයේ මිලියන 300 jobs risk එකකට ලක් වෙලා තියෙන AI හින්දා. මම මේ කතා කරන්නේ software industry විතරක් නෙවෙයි. අනිකුත් තියෙන කර්මාන්තයේ සෞඛ්‍ය බැංකු කටයුතු මේ හැම ඉන්ඩස්ට්‍රි එකකම AI use වෙගෙන යනවා. AI use වෙගෙන යනවා කියලා කියන්නේ අපිට AI එක්ක හැඩ ගැහෙන්න වෙනවා. අපි ඇත්තටම සාමාන්‍යයෙන් කියන survival of the fittest කියලා. ඒ කියන්නේ අපි ice යුගයට ආද්දී ice යුගයේ මිනිස්සු අපි කියන්නේ දැන් සමහර සත්ත්ව විශේෂ වඳ වෙලා ගියා. මොකද එයාලට බේරෙන්න විදියක් තිබ්බේ නැහැ. හැබැයි මිනිස්සු හැම වෙලේම මිනිස්සු ගින්න නැති කරලා ඊට පස්සේ ආරක්ෂා වෙලා මිනිස්සු කියන જાති ඉතුරුනවා. එතකොට ඒ ඉතුරු වෙමින් තමයි ඒ යුගයෙන් තව යුගයකට අපි survive වුනේ. ඒ වගේ තමයි දැන් ඊර එක. ඔයාලට පේනවා ඇති AI කියන එක දැන් AI tools AI කියන එක හැම ඉන්ඩස්ට්‍රි එකකටම ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාලා ඒක දැනන් ඉන්න ඕනේ. එතකොට මැනේජර්ස් ලහන ඔයාලා මොකද්ද මේ AI කොහොමද මේක යූස් කරන්නේ? ඒක දන්නේ නැති හිටියොත් ඔයාලට රිස්ක් එකක්. මොකද ඔයාලා ඒක දන්නේ නැහැ කියලා කියන්නේ ඔයාලා ඒකට අනුගත වෙලා. ඒ හින්දා ප්‍රධානම දේ තමයි මේ රිසෝස් එකේ කියලා තියෙන විදිහට 2030 වෙද්දී ලෝකයේ 40% jobs AI වලට එක්ස්පෝස් වෙනවා. එක්ස්පෝස් වෙනවා කියලා කියන්නේ AI වැළඳ ගන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි 2035 වෙද්දී අපි කියනවා මිලියන 85 jobs රිප්ලේස් වෙන්න පුළුවන්. එතකොට මේකේ තේරුම AI කියන එක නරක දෙයක් හින්දා නෙවෙයි. මේකේ තේරුම AI හින්දා මුළු සමාජයම වෙනස් වෙනවා. එතකොට මේක අර අපි කියන්නේ AI කියන එක අතරම අපි බලන්න ඕනේ ඇසිස්ටන්ට් කෙනෙක් විදියට. අපේ වැඩ පහසු කරන අපිට තියෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් තව යුගයක් උදා වෙනවා. ඒ කියන්නේ අපිට අලුත් ජොබ්ස් ටිකක් එනවා.
හරි. එතකොට AI job creation බැලුවොත් එහෙනම් බලන්න World Economic Forum එකෙන් කියනවා healthcare industry එකම 1 million jobs ඇති වෙනවා කියලා. එතකොට දැන් 2022 ඇත්තට පහුවෙල ඉවරයි මේක පරණ statistics එකක්. මිලියන් 133ක් අලුත් jobs ඇති වෙලා තියෙනවා කියලා කියනවා. එතකොට 117.9ක් ඔක පෙන්වන විදිහ 2033 වෙද්දි මේ ලේබර් එක වැඩි වෙනවා. හරිද? තව මම කිව්වේ මේ තියෙන ඉන්ඩස්ට්‍රි වයිස් කොහොමද වෙන්නේ කියලා. ඉන්ඩස්ට්‍රි වයිස් ඔයාලට පේනවා ඇති ජොබ්ස් වැඩි වෙනවා. වැඩි වෙන percentage එක තමයි මේ කියලා තියෙන්නේ. මේක ස්ටැටිස්ටිකා කියන රිසෝස් එකත් එක තමයි මම මේක බලලා තියෙන්නේ. ඔයාලට ඕන වෙලාවක රෙෆර් කරන්න පුළුවන්. එතකොට මම වැඩිදුර කියන්නේ නැහැ. හැබැයි මෙන්න මේ තියෙන ප්‍රතිශත ලකුණු වලින් තමයි ඊළඟ අවුරුදු කීපය තුළ වැඩි වෙන්නේ. හරිද? තව මම එකක් පෙන්නන්නම් මේ තියෙන ශ්‍රී ලංකාව ගැන. හරිද? දැන් අපි ලොකු දේවල් ටික කතා කරා. ශ්‍රී ලංකාව ඇත්තටම ගත්තොත් එහෙනම් ශ්‍රී ලංකාවේ ඇත්තටම ගොඩක් හොඳ ඒ කියන්නේ අපි කියන උත්තම විශේෂඥයන් ඉන්නවා. ඒ කියන්නේ අපි ඒ software industry එකට පරිබාහිරව ඉන්න විශේෂඥයෙක් ඉන්නවා. software industry එකේ ඉන්න විශේෂඥයන් ඉන්නවා. මට වඩා ගොඩක් විශේෂඥයෝ ඉන්නවා. එතකොට මේ ඔක්කොම ගොඩක් අපි කියන්නේ IQ level එක ගොඩක් හොඳ පිරිසක් ඉන්න අපේ ලංකාවේ. හැබැයි අපේ තියෙන ප්‍රශ්න තමයි අපි අනිත් රටවලට සාපේක්ෂව අපි ඇත්තටම වේගය අඩුයි. හේතුව තමයි ඒක සමහර වෙලාවට government and non-government එක support එක මදි වෙන්න පුළුවන්. එතකොට සමහර කියන්නේ universities වල තියෙන production එක මදි වෙන්න පුළුවන්. ඒකට අපි අපේ මට්ටමේ කියන්නේ ඔයගොල්ලෝ campus ළමයින්, ඉස්කෝල ළමයි, ඔයගොල්ලෝ jobs කරන අය ගොඩක් software industry එකට වගේම අනිත් industry වලත් ඔයගොල්ලන්ට පුළුවන් දායකත්වය දෙන්න. එතකොට දැන් අපි ලෝක යන වේගයත් එක්ක අපි ඇත්තටම වේගෙන් යන්න ඕනේ. ඒතර මේ තියෙන්නේ මම ඒ වගේ හදපු තව ස්ටැටිස්ටික් එකක්. මේකට අනුව අපේ tourism, agriculture වගේ තියෙන sectors අපේ AI වලින් තව දියුණු කරන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. එතකොට මේ මම ඇත්තටම මෙතන මෙන්ෂන් කරන්න ප්‍රධානතම දේ තමයි ඔයාලා ඇත්තටම මේ AI යුගයට හද ගැහෙන්න ඕන නම් ඔයාලට AI ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ ඔයාලා ඒක මේකක්ද වෙන්නේ කියන එක ඔයාලට අනිවාර්යයෙන් ඉගෙන ගන්න. එතකොට ඔයාලට මේ ඉන්ඩස්ට්‍රි එකේදී මොන ඉන්ඩස්ට්‍රි එකකද ඔයාලක කරන ජොබ් එක වේවා ඔයාලට හොඳට කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අපි දැන් දුවල පුතාලා ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. අපි දැන් අන්තිම දැන් කොහොමත් මේ සෙෂන් එක පුතේ අපි ඉවර කරනවා. මොකද දැන් 8:50ට පුණ්‍ය කාලේ පටන් ගන්නවා. එතකොට දැන් අපි පොඩ්ඩක් අන්තිම වශයෙන් කතා කරමු. දැන් ඔයාලගේ ප්‍රශ්න වලට අපි උත්තර දෙනවා. මේ ජොබ්ස් දැන් AI පැත්තේ මොනවද ඉස්සරහට තියෙන විශේෂ ජොබ්ස්? ඒවට සැලරීස් කොහොමද? එහෙම නැත්නම් ලෝකේ දැන් මෙතන ඉන්නවා ව්‍යවසායකයෝ බිස්නස් කරන කට්ටිය. එතකොට එයාලට තමන්ගේ අලුත් ඉනෝවේෂන් එකක් හරි මොකක් හරි එයාලගේ කන්සෙප්ට් එකක් කමර්ෂියලයිසේෂන් කරද්දී මොනවද තියෙන ඔපොර්චුනිටිස්? එතකොට බිස්නස් entrepreneurship and job market එකේ AI ඉගෙන ගත්තාම ස්පෙෂලි මොනවද AI engineering, data scientist, AI ගොඩාක් තියෙනවා පැති AI පැත්තේ jobs. අපි පොඩ්ඩක් ළමයි සමහරට මෙතන බිගිනර්ස්ලා ඇති. එතකොට එයාලට අපි පාත් එකක් කියමු. මේ AI engineer කෙනෙක්, data scientist කෙනෙක්, ML ops engineer කෙනෙක්, data research scientist කෙනෙක් මෙන්න මේ jobs කොහොමද, jobs වලට යන්නේ කොහොමද, ඒවට salaries කොහොමද ලංකාවේ සහ international market එකේ සහ මේ තැනට එන්න ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් සහ ප්‍රයිවට් යුනිවර්සිටිස් වල මොනවද ඉගෙන ගන්න තියෙන ඔපොර්චුනිටිස්, ඉන්ටර්නැෂනල් මාකට් එකේ මොනවද ඔය ඉංග්‍රීසි මාධ්‍යයෙන් තව මොනවද ඉතාමත්ම හොඳ තියෙන රිසෝසස් කියලා අපි පොඩ්ඩක් අන්තිම වශයෙන් කතා කරලා ඊට පස්සේ අපේ ළමයින්ගේ ප්‍රශ්න වලට උත්තර දෙමු. හරි. මම ගැටියෙම කියන්නම් අපිට තියෙන කාල වේලාව අඩු හින්දා මෙහෙම දෙයක් තියෙනවා. අපි කොටස් දෙකකට බෙදමු. පළවෙනි දේ තමයි ජොබ්ස් ගත්තොත් එහෙම පළවෙනි වර්ගය තමයි software නොවන අනිත් ඉන්ඩස්ට්‍රීස් වල එයාලගේ process එක optimize කරන්න. එයාලගේ process එක වැඩි කරන්න option එකක් විදිහට එකතු වෙනවා AI engineer. එක්ක නැත්නම් අපි කියනවා කියන්නේ AI engineer ට අමතරව අපි කියනවා එයාලගේ product development related එයාලගේ positions ටිකක් open වෙනවා. එතකොට මේක ඇත්තටම ගොඩක් හොඳ තත්ත්වයක්.
මොකද ඇත්තටම කියනවා නම් මෙතන software industry එකේ specifically විතරක් නෙවෙයි හැම industry එකකම අපිට මේ AI කියන කියන්නේ AI කියන එක product development life cycle එකට එකතු වෙන්න ඕන දෙයක්. දෙවෙනි කතාව තමයි software industry එක ඇතුලේ ගත්තොත් එහෙම ඔයාලට jobs අර මං කිව්වේ අර පොඩි level එකේ jobs ටික අයින් වෙනවා වගේම අලුත් jobs කීපයක් එකතු වෙනවා. එතකොට මම jobs ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම ඔයාලා දැනටමත් දන්නවා AI engineer කියන position එක තාම කියන්නේ එක job position එකක්. ඊට අමතරව AI consultant තියෙනවා, machine learning engineer තියෙනවා, එතකොට AI product developer කියලා තියෙනවා වෙනම job role එකක්. ඊට පස්සේ ගත්තොත් එහෙම deep learning engineer, ඊට research scientist කියලා ඉන්නවා, business development manager. මෙන්න මේ වගේ jobs කීපයක් දැන් ඇත්තටම ඇති වෙගෙන යනවා. එතන මේ jobs වලින් මොකද්ද වෙන්නේ? මේ jobs වලින් ඇත්තටම වෙන්නේ දැන් අපි හිතමු වෙනම ඉන්ඩස්ට්‍රි කියන්නේ පුෂ්කර්මාන්තයේ සෞඛ්‍ය ඉන්ඩස්ට්‍රි එකක් නම් ඒ ඉන්ඩස්ට්‍රි වල තියෙන දැනට කරගෙන යන process වලට කොහොමද AI attach කරන්නේ AI වලින් කොයි වගේ improvement එකක්ද කරන්න පුළුවන් කියන එක තමයි ගොඩක් වෙලාවට responsibilities වෙන්නේ software industry එකේ අපි හිතමු product කියන්නේ software SaaS product development නයි කියන්නේ software as a service නැත්නම් කියන්නේ client base එකක් තියෙනවා නම් නැත්නම් entrepreneurship තියෙනවා නම් software related දැන් අපි හිතමු ඔයාලා large corporate company එකකට software industry company එකකට join වෙනවා නම් ඔයාලට කොහොමත් එතන software life cycle යනවා. අපි කියනවා AI ops, ML ops. එතකොට අපි කියන්නේ artificial intelligence operating life cycle, machine learning operating life cycle. එතනදී ඔයාලට ඇත්තටම කෙලිම machine learning projects යනවා. AI projects යනවා මොකක් හරි problem එකක් solve කරන්න. ඒක industry වල වෙන්න පුළුවන්. ඔය entrepreneurship path එක ගැන යන්නේ ඔයාලට ඇත්තටම ලොකුම opportunity එකක් තියෙන entrepreneurship path එකේ මොකද ගොඩක් ඔයාලට AI tools ගොඩක් තියෙන ඔයාලගේ වැඩ ලේසියෙන් කරගන්න. උදාහරණයක් විදිහට ඔයාලා business research එකක් ඔයාලට ගහන්න මාස 5ක් යනවා නම් කලින් කියන්නේ අපි තුමු අවුරුදු 15කට කලින් දැන් ඔයාලට AI හොඳ research එකක් කියන්නේ business research එකක් කරන්න යන්නේ සතියක් වගේ. සතියකට අඩු කාලේ දවස් 3-4ක් වෙන්නත් පුළුවන්. නැත්නම් දවසක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ time saving එකක් වෙලා තියෙනවා. entrepreneurs වලට ඇත්තටම මේ ඊරා එක තමයි හොඳම ඊරා එක. එහෙම කියලා employees ලට මේක හොඳ නෑ කියන එක නෙමෙයි. එයාලට තවත් හොඳයි. මොකද මේ තියෙන එකත් එක්ක අලුත් job opportunities ගොඩක් ඇති වෙලා තියෙනවා. දැන් මම අර කිව්වා වගේ. ඒ වගේම සාපේක්ෂ ඊට හොඳ salary එකකුත් මේ කියන්නේ ඒ companies වලින් දෙනවා. එතකොට දැන් එක company රදාපවතිනවා. මට මේ වගේ දෙනවා කියලා කියන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ අපි ගත්තොත් එහෙම ලංකාවේ සාමාන්‍යයෙන් ඒක කියන්නේ large corporate වල දෙන salaries ඊට පස්සේ ඒක මම වෙනම සඳහන් කරන්න යන්නේ නැහැ. හැබැයි අපි කියන්නේ senior කියන්නේ AI engineer ඒ වගේම ගත්තොත් එහෙම product development AI consultant එතකොට සමහරලාට මෙන්න මේ වගේ positions වලට demand කරන විදිහත් එක්ක හොඳ salary එකක් ගන්න පුළුවන්. පිටරට ගත්තොත් එහෙම පිටරටත් අපි කියනවා සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ලංකාවේ ඉන්න මිනිස්සුන් නම් fully remote කරන විදිහට තමයි අපිට සාමාන්‍යයෙන් පිටරට job opportunities set වෙන්නේ. එතකොට ඒ පිටරට job opportunities එද්දි අපිට ගොඩක් හොඳ demand එක කරගන්න පුළුවන්. අපි සාමාන්‍ය freelancing එක්ක නැත්නම් ලොකු projects වලට connect වෙලා ඒත් අපිට AI consultation, AI product development වගේ වැඩවලට join වෙන්න පුළුවන්. එතකොට ගොඩක් අපිට එතන හොඳ income එකක් ගන්නත් පුළුවන්. එතකොට මම ඇත්තටම මම මේ කියන්නේ ඇත්තටම මම මෙන්ටි කරලා තියෙනවා සාමාන්‍ය ස්ටුඩන්ට්ස් ලා 270කට එහයින්. එතකොට මම startup founders, එතකොට beginners, professionals මේ ඔක්කොමත් එක්ක එයාලගේ experience එකත් එක්ක මම මේ කියන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා කරන්න මම දැන් පළවෙනි මම සති 6ක course එක මම කියන්නේ ඔයාලට වෙන විදිය ටීමීට. එතකොට පළවෙනි දේ තමයි මම දැන් අර කිව් විදියට මෙන්න මේ වගේ demand එකක් තියෙනවා AI engineer කෙනෙක්ට. මොකද ගොඩක් අනිත් industries ඒ කියන්නේ software industry අනේ අනිත් industries හොයන්නේ හොඳ AI පැත්තෙන් හොඳට පුළුවන් වයි. එතකොට එයාලට ඇත්තටම AI කියන tool එක පාවිච්චි කරලා එයාලගේ industry ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්ද? එතකොට එයාලට ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අඩු cost එකකින් දෙන්න පුළුවන්. එතකොට ඒ හින්දා හොඳ demand එකක් තියෙනවා මේ skill එක හොඳට ඉගෙන ගන්න. එතකොට ඒ හින්දා මම කියන්නේ මේ ස්කිල් එකත් එක්ක ඔයාලට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන හින්දා ඔයාලා ගොඩක් රිසර්ච් කරන්න. හරිද? එතකොට මේ කෝස් එකත් එක්ක ජොයින් වුණාම ඔයාලා මම කියන එකත් අහලා ඊට පස්සේ self research කරලා හොඳට ඉගෙන ගන්න. එතකොට ඔයාලට තේරෙනවා ටික කාලයක් යද්දී මේක ඇත්තටම මාර කියන්නේ ඔප්ෂන් එකක්
මේක මට මාස්ටර් කරොත් මම ඉන්න ජොබ් එකේ හිතන්න ඔයා හිතන්නකෝ ඔයා මැනේජර් කෙනෙක් කියලා එක් නැත්නම් এডুকেෂන් ස්ටේට් කෙනෙක් කියලා ඔයාට ඔයා කරන වැඩි හොඳින් කරගන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේ පොටෙන්ෂල් එකක් ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා. ඔව්. එතකොට තාත් මම පොඩ්ඩක් කූණයක් විදිහට කියන්න. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ AI machine learning engineer කෙනෙකුට සාමාන්‍යයෙන් දැන් reputed firm එක range එකක් කිව්වොත් එහෙම ලක්ෂ 3ත් 6ත් අතර වගේ සැලරි එකක් හම්බ වෙනවා. එතකොට දැන් අනිත් එක තමයි පුතේ ඔයාලට දැන් මේ ඊරාගේ තියෙන සුවිශේෂීම දේ අද මේ රීලොකේෂන් කියන එක අවශ්‍ය නැහැ. රිමෝට් ජොබ්ස් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඩේටා සයන්ටිස්ට් කෙනෙකුට ඩොලර් 3000ක් ඒ කියන්නේ USD 4000ක් ගෙවනවා රිමෝට්. දැන් මේකේ තියෙනවා මැෂින් ලර්නින් ඔප්ස් ඉන්ජිනියර් කියලා ගොඩාක් මේ ස්කිල් අඩු ස්කිල් රිසෝසස් නැහැ. ඒකට එයාලට ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා ඩොලර් 3000ක 4000ක වගේ ජොබ් එකක් ලංකාවේ දැන් ගන්න. ඩොලර් 4000ක් කියන්නේ ලක්ෂ 12ක් විතර. එතකොට දැන් සාමාන්‍ය යුනිවර්සිටි එක වයිස් චාන්සලර් කෙනෙක්ටවත් එච්චර හම්බෙන්නේ නැහැ. එතකොට වාට අවුරුදු මේක ඉගෙනගෙන ඩිග්‍රී එකක් කරලා සාමාන්‍ය අවුරුදු 3-4කින් ඒ ලෙවල් එකට එන්න පුළුවන්. ඉතින් ඒකයි මේක අපි ඔයාලට ඇඩ්වර්ටයිස් කරලා කිව්වා මේක නිදන් කොට දානවා වගේ වැඩක්. ඔයාලා දකින්න ඇති නිදන් කොට දානවා වගේ වැඩක් තමයි මේක. දැන් වා ඩුබායි සිංගප්පූර් වගේ කන්ට්‍රීස් වල ඔක්කොම টপ ෆර්ම්ස් ටික තියෙනවා. Google, Amazon, ඔය TikTok ඔය ඔක්කොම තියෙනවා. සාමාන්‍ය ඔයාලා net එකේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න මෙයාලට ඇවරේජ් සැලරි එක Glassdoor කියලා තියෙනවා නිකන් සර්ච් කරලා බලන්න කීයක් ගෙවනවද කියලා. සාමාන්‍ය ස්ටොක් ඔප්ෂන්ස් නැතුව සාමාන්‍ය ලක්ෂ 40ක විතර පඩියක් ගෙවනවා ඔය ඩේටා සයන්ටිස්ට් කෙනෙකුට ඩුබායි වල. ඩේටා සයන්ටිස්ට් කෙනෙක් වෙන්න සාමාන්‍යයෙන් අවුරුදු 7-8ක වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. නමුත් මේ ප්‍රොසෙස් එකේ ඔයාලට ගියොත් ලක්ෂ 40ක විතර ආදායමක් ගන්න පුළුවන් මාසෙ සැලරි එක. යාළුවා එකමඩේෂන් ඊට පස්සේ ඔක්කොම දීලා. ඉතින් ඒ තරම් මේක වැදගත්. මොකද මේ ඉස්සරහට දැන් මේ TikTok එකට එහෙම සිංගප්පූර් සෑහෙන්න ගන්නවා AI ඉන්ජිනියර්ස්ලා. ඒකට දැන් ඉස්සරහට ගොඩාක් මේ AWS, Amazon, Google ඔක්කොම AI ඉන්ජිනියර්ස්ලා ගන්නෙ. අනික මේ දැන් ඉන්ජිනියරින් ගත්තාම software engineering ඕක prompt engineering වලට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේක ඉගෙන ගන්න ගොඩක් වැදගත්. අනිත් එක entrepreneursලට ගත්තාම මේ කණ්ණාඩිය දාගත්තාම ඔයාට ගොඩාක් problems වලට solution ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් විවසායකත්වයේ කියලා කියන්නේ value addition එකක් දීලා problem එකකට solution එකක් දෙන එක. එතකොට ඔයාලට මේ කණ්ණාඩි දෙක දාගත්තාම ගොඩාක් ප්‍රශ්න පේනවා. එතකොට ඔයාලට ඒකට අලුතින් solutions ඉදලා ඔයාලට ගොඩාක් product innovations කරන්න පුළුවන්. ඉතින් අන්න ඒකයි ඔයාලට විවසායකයෙක් විදිහට මේකේ ලොකු ගමනක් යන්න පුළුවන්. එක ගොඩාක් පැති තියෙනවා මේකේ ටච් කරලා නැති. ඉතින් ඒ නිසා මේ අවස්ථාවන් ටික ග්‍රහණය කරගන්න අනිත් දේ තමයි මේක ඉගෙන ගන්න මොනවද තියෙන රිසෝසස්. එතකොට ලංකාවේ උපාධියක් විදිහට කරනවා නම් මේක BSc in Artificial Intelligence කියලා University of Moratorium දෙනවා සම්පූර්ණ ඩිග්‍රී එක. ඊට පස්සේ Data Science and Artificial Intelligence කියලා private universities සහ government universities වල දැන් ඩිග්‍රීස් තියෙනවා. ඊටත් එහා ගිහිල්ලා masters කරන්න Data Science and AI කියලා ඩිග්‍රී තියෙනවා. Artificial Intelligence කියලා වෙනම MSc තියෙනවා. එතකොට ගොඩක් ජනප්‍රිය මොරටුව යුනිවර්සිටි එකේ MSc Artificial Intelligence කියන ඩිග්‍රී. දැන් මම කරේ මට ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් තියෙනවා University of Peradeniya Data Science and AI. දැන් ඒක Erasmus වලින් ෆන්ඩ් කරපු ලංකාවේ ෆස්ට් මාස්ටර්ස් Data Science and AI ඩිග්‍රී එක Peradeniya. ඒක මම කරේ. මට ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් තියෙනවා. එතකොට ඊටත් එහා ගිහිල්ලා ඔයාලට PhD කරන්න පුළුවන්. එතකොට ලංකාවේ local universities දැන් local universities වලින් PhD දෙනවා. සමහර තියෙනවා split program. මෙහි අවුරුදු දෙකක් කරලා RMIT ඕස්ට්‍රේලියා ගිහිල්ලා third year කරන්න පුළුවන්. එතකොට ඒ වගේ opportunities තියෙනවා. ඉතින් ගොඩාක් මේ ඉස්සරහට සෑහෙන opportunities එනවා AI ඉගෙන ගත්තාම. හැබැයි AI ගැඹුරට ඉගෙන ගන්න පුතේ හොඳට maths පුළුවන් වෙන්න. සාමාන්‍ය ඔයාලගේ එදිනෙදා කටයුතු ඒ දේවල් ටික කරගන්න පුළුවන් මේ වගේ ගැඹුරට හදාරනවා නම් හොඳටම අවකලනය අනුකලනය ඊට පස්සේ ගත්තාම ස්ටැටිස්ටික් ඉන්ෆරන්ෂල් ස්ටැටිස්ටික් ස්ටැටිස්ටිකල් සිමියුලේෂන් මෙට්‍රික්ස් ලීනියර් ඇල්ජිබ්‍රා ඔක්කොම දැනගන්න ඕනේ. ඒ වුණාට ඔයාලට සාමාන්‍ය ඔයාලගේ එදිනෙදා වැඩ ටික කරගන්න ওই ගොඩාක් බ්‍රාන්ත ඔය ග්‍රීක් දේවල් ඕනේ නැහැ. ඔයාලා මේ ටූල්ස් ටික ඉගෙන ගන්න තමයි අපි මේක හදලා තියෙන්නේ.
ඔයාලට ගොඩාක් ග්‍රීක් ලොකු දේවල් කරන්න අපේ ඉස්සරහට කෝසස් එනවා කොහොමද Python වලින් machine learning models develop කරන්න deep learning computer vision generative AI ML ops ඔය ගොඩාක් දේවල් ඉස්සරහට අපි කෝසස් විදිහට කරනවා. නමුත් මේ මොනවා කරන්නත් ඔයා මේකේ මේ බේසික් ටික දැනගෙන ඉන්න ඕනේ. ඒකට තමයි අපි මේ කෝස් එක හදලා තියෙන්නේ. මේ එතකොට මම මීට අමතරව ඔයාලට කරන්න හොඳ කෝසස් ටිකක් තියෙනවා. එකක් තමයි deep learning AI. deeplearning.ai කියලා කියන්නේ ඔය Coursera කියලා වල platform එකක් අහලා තියෙයි. ඒකේ founder Andrew Ng තමයි ඒක කරන්නේ. එයා ලෝකේ ඉන්න Stanford University එකේ ඉන්න හොඳම professor. ඊට පස්සේ ඔයාලා note එකක් තියනවා ලියා ගන්න මෙන්න මේ කට්ටිය Krishnaik කියලා කියන්නේ ඉන්දියන් කෙනෙක්. එයා හොඳ YouTube channel එකක් කරනවා. iNeuron Intelligence කියලා. ඒක හොඳ channel එකක්. ඊට පස්සේ දවාන් පටේල් කියලා ඉන්න Code Basics කියලා YouTube channel එකක් කරන. එයාලගේ videos හොඳයි. ඊට පස්සේ ගත්තාම මේ ලෝකේ ඔය LLM ඔය large language model සම්බන්ධ මේ ලෝකේ ඉන්න හොඳම expert තමයි ජේ අලමාර් කියන්නේ. මෙයාගේ videos refer කරන්න එයා තමයි හොඳටම උගන්වන්නේ. ඊට පස්සේ තව මම කිව්වොත් එහෙම තව ඉන්න ඔය machine learning deep learning concept ඉතාමත්ම සරලව explain කරන ලුයිස් සෙරානෝ කියලා. මෙන්න මෙයාලා තමයි ලෝකේ ඉන්න ඉතාමත්ම ඉහළම educatorsලා මේ සම්බන්ධ විෂය උගන්වනවා. ඉතින් ඔයාලට දැන් අපි මේ කෝසස් අපි ඉතාමත්ම සරලව සිංහලෙන් ඔයාලට සිංග්ලිෂ් වලින් උගන්වනවා. සාමාන්‍යයෙන් දැන් උඩසිටි කියලා platform එකක් තියෙනවා. ඒකේ මේ කෝස් එකක් ඔයාලට ගන්න ලක්ෂ 7-8ක් යනවා. ඉතින් අපි ඉතාමත්ම සුළු මුදලකට ඔයාලට ගොඩාක් ලොකු දකුණක් මේකෙන් දෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න කියලා මම ඔයාලට ඉල්ලනවා. ඊට පස්සේ මේ අපි මේකට ඔයාලට වටිනා සහතිකයක් දෙනවා. e-certificate එකක් දෙනවා. ඔයාලට මේක LinkedIn, Facebook එක share කරන්න පුළුවන්. හරි දැන් 35යි වෙලාව අපි 8:50 වෙද්දි මේක නතර කරන්න ඕන. ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් chat එකක් දාලා හරි එහෙම නැත්නම් කතා කරලා හරි අපෙන් අහන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්. I have deposited the course fee. I couldn't able to upload the slip. I have sent the WhatsApp number. ඔයාට පුතා මේ එක මේ Google form එකනුත් පුරවන්න අපි මේ නෝට් කරගන්නම් ඔයාගේ ඒ ස්ලිප් එක මේ ඒක අපි බලන්න. හරි. වෙන මොනවද තියෙන ප්‍රශ්න මේ විෂය සම්බන්ධ තියෙන ප්‍රශ්න ඔයාලට මොනවද වෙන තියෙන ප්‍රශ්න ඔයාලට අපි අවස්ථාව දෙනවා ඕන ප්‍රශ්නයක් අහන්න. මං දැන් hand raise දෙකුත් තියෙනවා මොහමඩ් මොහමඩ් ෂබීර් පුතා ඔයාගේ මොකද්ද ප්‍රශ්න මොකද්ද ගැටලුව? duration and curriculum එක පුතා අපි ඔයාලට share කරලා තියෙනවා මාස සති 6 curriculum එක මේ ඒකේ සම්පූර්ණ අපි දාලා තියෙනවා curriculum එකේ මොනවද කරන්න කියලා. ඊට පස්සේ duration එක සති 6යි. සති 6 කියලා කියන්නේ සතියට පැය 4ක් කරනවා. සෙනසුරාදා ඉරිදා රැට කරන්නේ. fee and time රුපියල් 4900යි අපි අය කරන්නේ. ටයිම් එක සාමාන්‍යයෙන් අපි විදුරස අපි 7:00 වගේ නේද 7:00 වගේ තමයි සෙනසුරාදා ඉරිදා රාත්‍රියේ කරන්නේ. මට විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි ලෙක්චර්ස් වලට එන්න. මොකද රෙකෝඩින්ග් එකක් පැය දෙක රෙකෝඩින්ග් එකක් බලන්න ඔයාලට දවසක් විතර යනවා. ඔයා ලෙක්චර් එකට ආවොත් කන්සන්ට්‍රේට් කරලා මේ පැය දෙකේ වෙන වැඩ ටික දාලා ඉවරලා නෝට්බුක් එකක් ගෙනලා ඒ ටික ලියාගෙන කන්සන්ට්‍රේට් කරලා ඒ ලයිව් සෙෂන් එකේ තියෙන වටිනාකම ගන්න. දැන් මේක මොක් කෝස් එකක් නෙවෙයි. ඔයාලා දන්නවා මැසිව් ඕපන් ඔන්ලයින් කෝසස් කියලා. දැන් ඔයාලට ඕන තරම් තියෙන ওই උඩුමී එකේ කෝසස්. මේ කෝසස් ඔයාලා බලන්න ගියාපම ගත්තට ඔයාලට බලන්න බෑ. දැන් මේක ඉන්ටරැක්ටිව් සෙෂන් එකක්. ඔයාලත් එක්ක කතා කරනවා, ඔයාලගේ ප්‍රශ්න සාකච්ඡා කරනවා, විසඳුම් දෙනවා. අන්නේ ඔපචුනිටි එක ගන්න මෙතන ක්ලාස් එකට අවිල්ලා අහන්න මේ සර්ගෙන් ප්‍රශ්න මොනවද? ඔව් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මම මේ chat එක දිහා බලන්නේ. I have mathematical special degree from University of Peradeniya, applied statistics course diploma. I don't have any idea of how can I commence agent. ඇත්තටම කියනවා ඔයාලට mathematical special degree එකක් තියෙනවා කියලා කියන්නේ ඔයාලට mathematical සම්බන්ධයෙන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා.
ඇත්තටම ඔයාලට මේක added advantage එකක් AI ඉගෙන ගන්න. මොකද ඇත්තටම දැන් අපි මේ course එකෙන් හැමෝටම තේරෙන විදිහට තමයි මෙතන tools use කරලා logically හිතන්නේ කොහොමද කියන එක තමයි මෙතන ඇත්තටම කරන්නේ. හැබැයි ඔයාලට mathematical knowledge එකක් තියෙනවා කියලා කියන්නේ ඔතන ඔයාලට machine learning, deep learning වගේ subject වලට ඔයාලට ලේසියෙන්ම ඔයාලට ඒක මේ තේරුම් ගන්න පුළුවන්. මම ඇත්තටම පොදුවේ මම කියන්නම් ඇත්තම තව ප්‍රශ්න තියෙනවා how can use AI for defense and security තිලින සංක අහලා තියෙනවා මිස්ටර් සංක අහලා තියෙනවා මම ගණිත ගුරුවරයෙක් මගේ කියන්නේ වැඩ කටයුතු මේ වැඩසටහන ප්‍රයෝජන ලැබෙනවා. ඇත්තටම මිස්ටර් දිලාන් තිලින සංක thank you මේ ප්‍රශ්න ටික අහුවට මිස්ටර් මොහමඩ් ඒ වගේම මේ ප්‍රශ්නවල මම පොදු උත්තරයක් කියන්නම්. පළවෙනි දේ තමයි මේ ටික අපි කරද්දි අපි පළවෙනි දේ තමයි පළවෙනි දවසේ ඉඳන් ඔයාලා හිතා ගන්න ඕනේ ඇයි මම AI යූස් කරන්නේ. දැන් අපි අද මේ සෙෂන් එකෙන් කියලා දුන්නා ප්‍රයෝජන මොනවද, කොයි වගේ දෙයක් තියෙන ඉම්පැක්ට් එකක් වෙන්නේ, කොයි වගේ මාකට් එකක් තියෙන්නේ කියලා. දැන් ඊළඟ දේ තමයි ප්‍රශ්නේ තමයි අපි කොහොමද මේ ජර්නි එක ස්ටාර්ට් කරන්නේ. ප්‍රධානම දේ තමයි AI වල ලොජිකලි කොහොමද මම ප්‍රශ්නයක් අඳුරගන්න නිසා සෝල්ව් කරන්නේ. ඔක තමයි ප්‍රධාන කතාව. දැන් AI ජර්නි එකක් ඔයාලට පටන් ගන්නකොට මම ඇත්තටම මගේ කෝස් එකෙත් මම කියලා තියෙන දේ තමයි විවෘතව හිතන්න. හරිද? එතකොට ඔයාලට දැන් මගේ වෙබ්සයිට් එක අපි අර ඉන්ඩස්ට්‍රීස් කීපයක් ගැන කතා කරා. ඔයාලා දැන් හිතන්නේ දැන් මම මිස්ටර් සංක ගැන කතා කරොත් එහෙම ඔයා දැන් ගණිත ගුරුවරයෙක් නම් ඔයා හිතන්න ඔයාට තියෙන ඉන්ඩස්ට්‍රි එක ඔයා ගන්නත් ඔයාට තියෙන ප්‍රශ්න ටික මොනවද? ඔයා කොලේක ලියන්න. ඔයා කොලේක ලිව්වම ඔයාට පේනවා මොන වගේ ප්‍රශ්න ටිකක්ද තියෙන්නේ කියලා. ඔයාට උගන්වද්දී ඔයා කියන්නේ මොන හරි ඩිෆිකල්ටිස් තියෙනවද කියලා. ඊට පස්සේ ඔයා ජස්ට් ඉන්ටරැක්ට් එකේ සර්ච් කළා මොන වගේ ප්‍රශ්න තියෙන්නේ මොන වගේ දේවල් තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයා ඇත්තටම කරන්නේ මම මෙතන ඇත්තටම කරන්නේ ඔයාලා වුවම ඔයා බලන ප්‍රශ්න ටික ඔයා මොනවද තියෙන්නේ කියලා ලියව ගන්න. ඊට පස්සේ ඔයාට අයිඩියා එකක් එනවා හා හරි. මේ වගේ ප්‍රශ්න ටික මගේ ශාස්ත්‍රයේ මගේ මෙහෙම තියෙනවා. ඒක මම කොහොමද මම මේකට AI යූස් කරන්නේ? ඒක එතනින් තමයි AI ඉගෙන ගන්න එක පටන් ගන්න ඕනේ. හරිද? නැත්තම් අපි හිතන්නේ නිකන් අපි සිලබස් එක පළවෙනි පාඩම මෙහෙම කියලා ඉගෙන ගත්තට ඒක දැනෙන්නේ නැහැ. මොකද හේතුව අපි නිකන් කෝඩ් ටිකක් ඉගෙන ගත්තා කියලා අපි ඇත්තටම AI යූස් වෙන්නේ නැහැ. අපි ඉගෙන ගන්න ඕනේ ප්‍රශ්නට විසඳුමක් තියෙන ආකාරයට අපි ඉගෙන ගන්න. එතකොට මේ වැඩසටහනින් අපි මේ ක්‍රමේ කියලා දෙනවා ඕනෑම ශාස්ත්‍රයක ඉඳලා ඔයාලට කොහොමද මේක AI කියන එක යූස් කරලා ඔයාගේ ශාස්ත්‍රයේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා දුන්නා. එහෙනම් විශ්ව සංඛ්‍ය ඔයාගේ තියෙන උගන්වීමේ වැඩට මේ වැඩසටහනේ ලොකු ප්‍රයෝජනයක් වෙනවා. මම මිස්ටර් දිලාගේ ප්‍රශ්නට කියොත් එහෙම ඔයා AI ජර්නි එකක් පටන් ගන්නවට තියෙන ලේසිම ක්‍රමය තමයි පොඩිවට පටන් ගන්න. පොඩි තැන ඉඳන් ඔයා ඉන්ටර්නෙට් එකේ නිකන් සර්ච් කරලා බැලුවොත් එහෙම AI projects කියලා ඔයාට ගොඩක් project බලා ගන්න පුළුවන්. AI for house prediction, house price prediction, ඊට පස්සේ image classification, cats and dogs. ඔයගේ ගොඩක් පොඩි projects තියෙනවා. ඒ පොඩි එක project එකක් සතියක් කරගෙන කමන්නේ. ඒක අර මට මෙච්චර තේරුම් වෙලා ගියා මේක තේරුම් ගන්න. ඒ වගේම හිතන්න එපා. සතියක් දවසක් හරි සතියක් කරගෙන හොඳට කියවලා හොඳට තේරුම් ගන්න බලන්න. දැන් මම කෝස් එක පටන් ගත්තම ඔයාලට මේ ලොජිකල් තින්කින් පැටර්න් එකත් ඔයාලා මම හිතන්නේ කරිකියුලම් එක හම්බෙන්නේ නැති. ඒකත් මම කියලා දෙනවා. එතකොට ඔයාට සතියෙන් සතිය ඔයාට තේරෙනවා ටික ටික හරි. මේවා සම්මා ප්‍රොජෙක්ට්ස් තියෙන්නේ. මේවා තමයි මට කරන්න පුළුවන්. එතකොට ටික කාලයක් යද්දි තමයි ඔයාට අර අපි කියන්නේ ඔයා හැමදාම පුළුවන් නම් මම කරන ප්‍රැක්ටිස් එකක් කරන්නේ. මම හැම මෙන්ටි කෙනෙක්ටම සාමාන්‍යයෙන් කියනවා. AI සම්බන්ධයෙන් තියෙන ටූල් එකක් එක්ක කන්වර්සේෂන් එකක් නැත්නම් සමහරලාට කියන අපි AI වල මොනවද තියෙන අප්ඩේට්ස් එතකොට ඔයා ඉන්නේ මොන ශාස්ත්‍රෙ වුණත් ඒ ශාස්ත්‍රේ AI වලින් කරලා තියෙන මොනවද කියලා ඩේලි විනාඩි 5ක් කරගෙන බලන්න. එතකොට ඔයාගේ මොලේ පුරු වෙනවා ඉගෙන ගන්න ඕනේ කියන මානසිකත්වයට. එහෙම තමයි අපි සාමාන්‍ය AI ජර්නි එක පටන් ගන්නේ. මිස්ටර් තිල්න අහලා තියෙන ප්‍රශ්න තමයි AI for defense and security. ඔව් defense and security ගත්තොත් එහෙම ඇත්තටම මේක ගොඩක් use cases තියෙනවා. මේක ඇත්තටම සෙෂන් එක මදි ඇත්තටම කියන්න. safeguard and strategies ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට අපි කියන්නේ මේක ඇත්තට සමහරලාට අපි කියනවා අර TC එක තමයි හරිද? ඒ කියන්නේ අපි defense and security protocols වලට අපි use කරනවා. ඒ කියන්නේ අපි කියන weaponization, bias and manipulation අයින් කරන්න, තව මේ data poisoning කරන්න. ඒ වගේ use case තියෙනවා. එතකොට අර කියන්නේ අර security වලට ඒ වගේ වලට මේ AI use කරනවා තියෙනවා. එතකොට තව තියෙනවා මේ අපි සාමාන්‍ය කරන ඩිෆෙන්ස් වලට නම් කවුරු හරි මොකක් හරි ඇටැක් කෙනෙක් කරනවා නම් දැන් ওই සාමාන්‍යයෙන් කියන්නේ
ඉමේජ් වීඩියෝ ඩිටෙක්ෂන් කැමරා ඩිටෙක්ෂන් දැන් ඔය තියෙන්නේ මේ සමහර ඔය බෝම්බින් ඇටැක්ස් එද්දි ඒ සරවුන්ඩින් එක CCTV කනෙක්ට් කරලා තියද්දි CCTV වලින් රියල් ටයිම් ඩිටෙක්ට් කරගන්න පුළුවන් නම් මේ කෙනා සැකසහිතයි කියලා අපිට ගොඩක් දේවල් අපිට වළක්වා ගන්න පුළුවන්. ඒතර ඒ වගේ යූස් කේසස් තියෙන අපේ රටේ නම් ඇත්තටම එහෙම නෑ. يعني පිට රටවල ගොඩක් ඒ වගේව තියෙන පබ්ලික් ඒරියාස් වල. එතකොට ඔය වගේ යූස් කේසස් ගොඩක් තියෙනවා. ඒව ගැන අපි කතා කරමු ස්පෙસિෆිකලි මොනවද කියලා. මම පොඩ්ඩක් එටික එකතු කරන්න මේ මැතමැටික්ස් කිව්ව දැන් ඒ පුතා මැතමැටික්ස් ඉගෙනගෙන තියෙනවා නම් විශේෂයෙන්ම කලණය අවකලනය අනුකලනය ඉගෙනගෙන ඇති. එතකොට අවකලනය ඉගෙනගෙන තියෙනවා නම් අපි ගත්තාම මොඩල් එකක් ඔප්ටිමයිස් කරන්න අපි ඒකේ ලෝකල් මිනිමම් and මැක්සිමම් එක ගන්නවා. ඒ පොයින්ට් එක ගන්න විශේෂයෙන්ම ගත්තාම ග්‍රේඩියන්ට් ඩිසෙක්ට් කියලා ඇල්ගොරිතම් එකක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් වැඩ කරන්නේ මෙන්න මේ අවකලනය වලින්. ඊට පස්සේ ඔය අනුකලනය ඉගෙනගෙන ඇති. ඒ අනුකලනයේ කරන්න බැරි දේවල් අපි යූස් කරනවා මොන්ටි කාලෝ සිමියුලේෂන් කියලා. මේ මොන්ටි කාලෝ සිමියුලේෂන් වලින් තමයි ඔය රීඉන්ෆෝස්මන්ට් ලර්නින් කියන ඒවා කරන්නේ. එතකොට ඔය Q learning, game theory, Monte Carlo simulation ඔය ඔක්කොම ඒ වගේ තමයි ඔය reinforcement learning කියන එක කරන්නේ. ඊට පස්සේ ගත්තාම statistical simulation. දැන් ඔයා statistical simulation ඉගෙනගෙන ඇති. multivariate statistics ඉගෙනගෙන ඇති. මේ වගේ තමයි සම්පූර්ණයෙන්ම දැන් හිතන්නකො කොරෝනා එකක් ස්ප්‍රෙඩ් වෙනවා නම් කොළඹ නගරේ කොරෝනා ස්ප්‍රෙඩ් වෙනවා නම් ඒක තව මාස දෙකකින් කොච්චරක් ස්ප්‍රෙඩ් වෙනවද කියලා හොයාගන්න මෙන්න මේ statistical simulation වලින්. ඒකට ඒව දැනගන්න. ඊට පස්සේ applied statistics ඉගෙනගෙන තියෙනවා. applied statistics ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලා ඉගෙනගෙන ඇති type 1 error type 2 error කියලා. එතකොට මේ වගේ performance metrics වල F1 score precision recall මේ ඔක්කොම කතා කරන දේවල් ඔයාලා ඔවා ඉගෙනගෙන තියෙනවා statistics වල. එතකොට ඔය null hypothesis testing ඔය ඔක්කොම use වෙනවා මේ AI වල. ඒ නිසා ඒ ඔක්කොම දේවල් ඔයා ඉගෙන ගන්න දේවල් apply වෙන්නේ AI වල. ඒ නිසා ඔය mathematics කරපු ළමයාට ඉතාමත්ම ලේසි ඉගෙන ගන්න පුළුවන් AI. අනිත් එක මේ ගණිත ගුරුවරයා දැන් ඔය ඒ දරුවා ගණිතය උගන්වනවා නම් දන්නවා ත්‍රිකෝණමිතිය ගත්තාම එක ළමයෙක්ට ත්‍රිකෝණමිතිය ප්‍රශ්නයක් විසඳන්න දුන්නාම එක එක ළමයි එක එක ස්ටෙප්ස් වලින් මේ ප්‍රශ්න විසඳන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මමත් ඒ ලෙවල් කරද්දී ඉතාමත්ම අඩුම පියවර ගානකින් මේ ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් මොකක් හරි තියෙනවා නම් ඒක ඒ equations හදන එක අඩුම පියවර ගානකින් කොහොමද කරන්නේ? ඔයාට මේ AI ඉගෙන ගත්තාන් පස්සේ මොඩල් එකක් හදන්න පුළුවන්. අඩුම පියවර ගානකින් කොහොමද ත්‍රිකෝණමිතිය සම්බන්ධ ප්‍රශ්නයක් විසඳන්නේ කියලා. එතකොට ඔයාලා ප්‍රශ්න විසඳන්න තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉගෙන ගන්නවා. තව problems create කරන්න නෙමෙයි. එතකොට AI defense security දැන් defense securities වල ගත්තාම හිතන්න surveillance camera තියෙනවා. CCTV camera. එතකොට දැන් වෙපන් එකක් උස්සපු ගාම ඉවරලා ඔයාලගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට මේල් එකක් හරි එහෙම නැත්නම් ට්‍රිගර් වෙන්න SMS එකක් වෙන්න හදන්න පුළුවන්. එතකොට දැන් දැන් අපි ගත්තාම රියල් ටයිම් වීඩියෝස් වල අපිට පුළුවන් alert message දාන්න. එතකොට ඒවා කරන්න පුළුවන් ඔයාලට මේක ඉගෙන ගන්න. මොකක් හරි ඩිෆෙන්ස් මොනවා හරි security සම්බන්ධ එක්කෙනෙක් නම්. ඊට පස්සේ robotics field ගැනත් කියන්න. දැන් robotics field පුදා ඒක තමයි කිව්වේ. දැන් ඔය mechatronics කියලා ඩිග්‍රී එකක් තියෙනවා. mechatronics කියන ඩිග්‍රී එකේ ගොඩක්ම කරන්නේ ඉලෙක්ට්‍රොනික්ස් සහ මෙකැනිකල් කොහොමද එක බ්ලෙන්ඩඩ් කියලා උගන්වන්නේ. එතකොට ඔයාලට මේ ඔය වාහන කියන ඇසෙම්බල් කරන ඒවාට වෙනම හදනවා රොබෝලා. ඒව හදන්න යන්න පුළුවන්. ඊට පස්සේ ගත්තාම දැන් robotics කියන තාක්ෂණය තව ගත්තාම නැනෝ රොබෝස්ලා කියලා. දැන් ඔයාලා හිතන්නකෝ දැන් අපේ ශරීරය ඇතුලේ මොන හරි අපිට දැන් සියුම් දෙයක් මොකක් හරි ගැටිත්තක් වගේ අපිට ස්කෑන් කරලා බලන්න බෑ. එතකොට ඒ වගේ දෙයක් ඔයාට කැමරා එකක් ගවලා ඉවරලා බලන්න පුළුවන් කොහෙද මේ ගැටිත තියෙන්නේ කියලා. ඒ ගොඩාක් දේවල් තියෙනවා මේ කරන්න පුළුවන් දේවල්. ඊට පස්සේ ගත්තාම රොබෝ තාක්ෂණය දැන් ඔයාලට දන්නවා දැන් එක රොබෝස්ලා ඉන්නවා දැන් ඔය හියුමන් ඉන්ඩස්ට්‍රියල් රොබොටික්ස් සයිට් තියෙන්නේ ඉන්ඩස්ට්‍රියල් රොබොටික්ස් තව මේ මෙඩිකල් රොබොට් දැන් ඔය කිව්වාගේ දැන් අපිට ඔය දැන් බයිපාස් කරද්දි එහෙම සමහරලාට දැන් තියෙනවා බයිපාස් කරන්න දැන් අර නාලේ හිර වෙලා තියෙන්නේ. ඒකට අපිට ගිහිල්ලා නාලද කියන්නේ ඒ නාලේ හිර වෙලා තියෙන එක අයින් කළා දාන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා මේ රෙස්කියු රොබොට්ස් ඔය තියෙනවා භූමිකම්ප හැම ඇති වුණාම අපේ මිනිස්සුන්ට යන්න බැරුණාම ඇත්තටම හිර වෙලා ඉන්න මිනිස් ගානක් අපිට කියන්න පුළුවන් ගිහිල්ලා. කියන්නේ පොඩි මිනි රොබොට්ස්ලා දාලා. අපි සාමාන්‍යයෙන් කියන්නේ කැරපොත්තොන්ගේ සයිස් ඒ වගේ පොඩි රොබෝලා පාවිච්චි කරන්නේ එයාලා
මේ රිලීස් කරා මෙයාලා කියලා චෙක් කරලා කියනවා මෙන්න මෙතන හිර වෙලා ඉන්නවා කියලා. අනිත් එක කවුද බට කියන්න කවුද මේ අර security ගහලා තිබ්බ. දැන් ඔය security ගත්ත පුතා ඔයා මේවා ඉගෙනගෙන කරන්න ඕන දේවල් තව තියෙනවා. දැන් අපිට ගත්තාම මදුරු නැනෝ රොබෝස්ලා විදිහට හදනවා මදුරු. දැන් හිතන්නකෝ දැන් අපේ ගෙදරට ඔය හදපු මදුරුවෙක් එවනවා. එතකොට මේ මදුරුව අයවපුවාම සම්පූර්ණ ඔයාගේ ගෙදර කතා වෙන දේවල් ඔක්කොම ඔයා සම්පූර්ණ CCTV කැමරා හයි කරා වගේ ගන්න පුළුවන් ඔය මදුරුවෙක්ගේ. ඒකට මේ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් ඉස්සරහට මේක එකයි අපි මේක ඇඩ්වර්ටයිස් කරද්දි කිව්වේ මේ නිදන් හාරනවා වගේ වැඩක් කියලා. RPA process automation RPA ගොඩාක් යූස් වෙනවා. දැන් ලංකාවේ ගත්තාම AI කියලා ගොඩාක් ඔය RPA තමයි කරන්නේ. robotic process automation කියලා ඔය ගොඩාක් ඉන්ඩස්ට්‍රි එකේ ජොබ්ස් උත් තියෙනවා. ඒක දෙකක්. ඔව්. එතකොට ඒ robotic process automation කියන එකයි මේ AI කියන්නේ දෙකක්. ඉතින් මේ ඒක වෙන්න මෙහෙම RPA කියද්දි වෙන්න දැන් repetitive to rule based task එකක් automate කරන එක තමයි වෙන්නේ. දැන් rule based. දැන් AI කියන එක හැමනේ AI කියන එක intelligent අනික ඒක improve වෙවි තමයි යන්නේ. ඒතර ඒ වෙනස තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අර ඔක ඇත්තටම අපි කියන්නේ budget planning එක තමයි RPA එකට යන එක සමහරලාට cost effective. සමහර වෙලාවට දැන් එහෙම නැතුව නැත්තම් R&D දැන් ගොඩක් cost එකක් ගොඩක් budget එකක් plan කරලා යනවනම් සමහරලාට AI model use කරලා තමුන්ගේ solution එක දෙන්නත් පුළුවන්. කරන ඇත් ඉන්නවා. නැත්තම් RPA automation process එකක් use කරලා problem solve කරන්න ඇත් ඉන්නවා. ඒක අර depend. ගොඩක් පුතා ඒක ඔය workflow automation ඒවට තමයි use කරන්නේ. business process automation, workflow automation. හරි තව අපිට විනාඩි කිහිපයක් තියෙන්නේ. තාම මොනවද ප්‍රශ්න ඉතින් මට ගොඩක් සතුටුයි අද ළමයි මේ සෙෂන් එක ඉවරනකන් 39 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ ළමයි මේක ගොඩක් කුතුහලයේ තියෙන කියුරියොසිටි එක. දැන් ඔය පුංචි ළමයින්ගේ තමා පුතේ දුවේ කියුරියොසිටි එක වැඩිම. එයාලට ඒකයි ලර්නින් කැපැසිටි එක ගොඩක් වැඩි. කියුරියොසිටි එක තමයි දෙයක් ඉගෙන ගන්න වැඩියෙන්ම තියෙනවා. එතකොට තමයි එයාලා ඒක අධ්‍යයනය කරලා ඒක ගොඩක් පැෂන් එකක් තියෙනවා නම් තමයි දේ ගොඩක් කරන්න පුළුවන්. හරිද? එතකොට මම හිතන්නේ ප්‍රශ්න ටික දැන් අපිට අපි තව කැමති අපි තවත් කතා කරන්න පුළුවන් නම් නමුත් මෙතන ට්‍රැඩිෂනලි අපි කල්චරල් සමහර රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. දැන් මේ පුණ්‍ය කාලය පටන් ගන්නවා. ඉතින් මේ පරණ අවුරුද්ද අපි නිම කරා ගොඩාක් වැදගත් දෙයකින් මේ පරණ අවුරුද්ද නිම කරා. ඉතින් අපි අලුත් අවුරුද්දේ 17 වෙනිදා වැඩ අල්ලලා ඊට පස්සේ අපි 19 වෙනිදා සෙනසුරාදා අපි පටන් ගන්නවා පන්තිය. රෙජිස්ටර් වෙලා නැති ළමයි ෆෝම් එකෙන් රෙජිස්ටර් වෙන්න, සල්ලි ගෙවන්න නැති ළමයි සල්ලි ගෙවන්න අපි ඩිස්කස් කරලා තියෙනවා 4900ට හැමෝටම අපි මේ කෝස් ෆී එක 4900යි ගන්නෙ. හැමෝම රෙජිස්ටර් වෙන්න මේ AI ඉගෙන ගන්න. ඉතින් දැම්ම සුබ පතන්නේ නැහැ. මොකද පරණ අවුරුද්ද සුබ පතලා හරියන්නේ නැහැ. ඉතින් මේ මම සියලු දෙනාටම ඉල්ලනවා අපේ දරුවන්ට ඇවිල්ලා ඉගෙන ගන්න. මෙතන එකයි අපි පටන් ගත්තා විතරයි මේකේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ජර්නි එකේ සාමාන්‍යයෙන් අවුරුදු 3-4ක් යනවා මේවා මාස්ටර් කරලා ඉගෙන ගන්න. ඉතින් මේ ෆස්ට් ස්ටෙප් එක ඉතින් මේ ෆස්ට් ස්ටෙප් එක මොකද්ද පඩි අපි දන්නවනේ මොකක් හරි පඩිපෙළක් වුණත් ස්ටෙප් බයි ස්ටෙප් පළවෙනි අඩිය දෙවෙනි අඩිය තුන්වෙනි අඩිය ස්ටෙප් බයි ස්ටෙප් අපි යමු. ඉතින් ඇවිල්ලා ඉගෙන ගන්න මේක හොඳ අවස්ථාවක්. ඉතාමත්ම අඩු මුදලට මේ ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් ඉහළ වීඩියෝ රෙකෝඩින්ග්ස් දෙනවා ඔක්කොම දෙනවා. අනික ඔයාට හොඳ සම්පත්දායකයෙක් ඉන්නවා ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට් කෙනෙක්. ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා පරණ අවුරුද්දට සමුදෙනවා. අපි අලුත් අවුරුද්දේ නැවුම් බලාපොරොත්තුව සමග අපි හැමෝම කතා කරන්නේ සෞභාග්‍යනේ ප්‍රොස්පෙරිටි. සෞභාග්‍යයක් අනාගතයක් ලබා කර ගන්න ඔයාලා AI තාක්ෂණය එක එකතු වෙලා ඒක ඉගෙනගෙන මේ හොඳ සමාජයට ගුණ නැන බෙලෙන් යුතු දරු පරපුරක් බිහි කරන්න තමයි අපේ අදහස. ඉතින් සියලු දෙනාටම ස්තුති විශේෂයෙන්ම අපේ සම්පත්දායක අපේ විදුරසකට ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ වටිනා කාලය අපි වෙනුවෙන් විදුව කරනවා. ඒ වගේම මේ වැඩසටයුතු කරගෙන සඳහා අපිට පහන් යුනිවර්සිටි එකෙන් අපිට සහයෝගය දක්වූ සියලු දෙනාට මේ අවස්ථාවේදී මම කෘතඥ වෙනවා. එහෙනම් සියලු දෙනාටම ස්තුති සුබ දවසක් සහ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සුබ අවුරුද්දක් හැමෝටම. සුබ ස්තුතියි. Thank you. Thank you.